සාමාන්‍යයෙන් මානසික ප්‍රශ්න කියන ඒවා කියනකොට අපිට ටිකක් අර පොඩි චකිතයක් තියෙනවා නේ. දැන් පොඩි උදාහරණයක් හැටියට මම ප්‍රසිද්ධ පාසලකට ගියා. මේ ඒගොල්ලන්ගේ මෙන්ටල් ක්ලිනික් එක ඒගොල්ලන්ගේ ක්ලිනික් එකක් දවසේ මේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් එක මේසයක් විවෘත කරන්න. කට්ටියට ඇවිල්ලා මානසික ප්‍රශ්න තියෙන ඒවා කතා කරා. එතකොට මේ පිස්සුද මේ ස්ටාෆ් එකට පිස්සු කියලා හිතයි කියලා මේ ඒක වැළැක්වුවා. දැන් අපේ පවුල්වල මානසික ගැටලුවක් තියෙනවා නම් කාගේ හරි ඥාතියෙකුට අපි සාමාන්‍යයෙන් ඒක වැඩි කාටවත් කියන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් කසාදයකට කලින් ડિප්‍රෙෂන් වලට හරි මොනවා හරි දෙයකට බෙහෙත් බීලා තියෙනවා නම් කොහොමඩක්ම කියන්නේ නැහැ. සමහර වෙලාවට බැඳලා ඉවර වෙලා ප්‍රශ්නේ මතුවෙනකොට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. මේ මානසික සෞඛ්‍ය ප්‍රශ්න එද්දී අපි පුදුම විදිහට මේ හංගන බය මාතෘකාවක් තමයි මේ මෙන්ටල් හෙල්ත් කියලා කියන්නේ. අපි හරි බයයි මේකට. ඒක නිසා මේ නිකන් මට පිස්සු නෑ පිස්සුව කියන එක අපි හැමෝම ලංකාවේ දන්නේ මේ එක චිත්‍රයක් විතරයි මානසික සෞඛ්‍ය ගැටලුව කියලා අපි දන්නේ. ඒක තමයි උමතුව. ඒ කියන්නේ අපිට අපේ මේ ලෙඩ සෙට් එකේ යන්න පුළුවන් උපරිම දුර. ඒක තමයි මේ මානසික සෞඛ්‍ය ගැටලුව කියලා තමයි අපි හැමෝගෙම අපේ හිතේ තියෙන්නේ. ඔගොල්ලෝ හැමෝටම මතකයක් ඇතිනේ පිස්සෙක්ගේ රූපයක්, පිස්සෙක්ගේ මතකයක්. ඔන්න ඕක ඔළුවේ තියාගෙන මානසික සෞඛ්‍ය කියනකොටම අර පිස්සගේ රූපේ තමයි එන්නේ. ඒ නිසාම තමයි ලංකාවේ මෙච්චර අපි මේ සේවාවන් ව්‍යාප්ත කරත් මේවා ගැන කතා කරත් මේ මානසික රෝගීන්ගේ අඩුවක් නැහැ. ඇයි? මේ සේවාවලට යොමු වීමේ ප්‍රවණතාවය හරිම අඩුයි. යොමු වෙන්නෙම නැතිකම. ඒ නිසා අද දවසේ මම බලාපොරොත්තු වෙන ඕගලන්ට ඇත්තටම මිනිස්සෙක් කොහොමද පිස්සු හැදෙන්නේ කියන එක කියලා දෙන්න. සහ ඊට මෙහා කියන්නේ උමතුවට මෙහා රෝග ලක්ෂණ මොනවද අපිට අඳුන ගන්න පුළුවන්. එන්නේ පිස්සු හැදෙන එක නවත්ත ගන්න. විශ්වාස කරන්න මෙතන ඉන්න අපි අතරින් මානසික රෝග හැදෙන්න අපි හැමෝටම 10ක් 25ක් අතර තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඩිමෙන්ෂියාව වගේ වළක්ව ගන්න බැරි හොඳ කරන්න බැරි මානසික රෝග හැදීමේ සම්භාවිතාවය ඊට වඩා වැඩි. දැන් ඒක එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ අවුරුදු 60 පෙන්නට පස්සේ සාමාන්‍යයෙන් 60ක සම්භාවිතාවයක් දක්වා වැඩි වෙන්න පුළුවන් මේ මතකයේ නැතිවීමේ මානසික රෝගය. වයසක අම්මලා එහෙම ඉන්නවා නම් ඔයගලන්ට දන්න ඇති අත්දැකීම ඩිමෙන්ෂියා කියන එක දැන් ඒ වයස එන්න අඩු වෙගෙන යනවා. අර heart attack එකේ වයස අඩු වෙනවා වගේ නිසා මානසික සෞඛ්‍ය ගැන මම කතා කරනවා මේ අපි හැමතිස්සෙම බයදී අපි හංගන දේ. අපි දන්නවා අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ මේ රසායනික වලින් කිමිකල් වලින් තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. රයිට්? මේ කිමිකල් වලින්. මේ කිමිකල් වලින් සිස්ටම් කිහිපයක් රන් වෙනවා. රයිට්? ඔය එක සිස්ටම් එකක් ගන්නකො අපේ හෘදය සම්බන්ධ සිස්ටම් එක හෘදය කරන්නේ මේ රුධිරය පොම්ප කරන එක. මම ගිය පාර කතා කරා මතක ඇති පෙනහළු දෙකක් තියෙනවා. පෙනහළු කරන්නේ වාතය පොම්ප කරන එක. ඔය වගේ මනස තියෙනවා අපේ මොලේ එයා කරන්නේ මේ සිතුවිලි පොම්ප කරන. සිතුවිලි. අපි කියනවා thoughts කියලා. thoughts සිතුවිලි. එතන මේ සිතුවිලි ජනනය වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවකින්. ඒ කියන්නේ අපි කියනවා chemical reaction එක. අපි ඒකට කියනවා මේවට කියනවා neurotransmitters කියලා. neurochemicals කියලා. chemicals වගේක් තියෙනවා. ඒගොල්ලන්ගේ interaction එකෙන් electricity එකක් ජනනය වෙනවා. ඒ electricity එකෙන් තමයි අපි මේ කරන කියන හිතන පතන සේරම වැඩ වෙන්නේ මේ electricity එක නිසා. එතකොට heart එක අපි මෙතන ගන්නකො අග්න්‍යාශය මෙතන අග්න්‍යාශය කියන එක තියෙනවා. මෙතන liver එක. මේ තියෙන liver එක. මෙතන තියෙන අග්න්‍යාශය. මෙතන තියෙන liver එක. liver එක අපේ ඇඟේ එයා මේ අපේ ඇඟේ තියෙන lipids එයාගේ එක ෆන්ක්ෂන් එකක් තමයි අපේ ඇඟේ තියෙන lipids balance කරන එක. lipids balance කරන එක තමයි liver එක කරන්නේ. ඒ කියන්නේ යා කරන්නේ HDL පුළුවන් තරම් හදනවා LDL low density lipids අඩු කරනවා. මම නිකන් කියන high density ඒවා යක් පුළුවන් තරම් වැඩි කරන්න හදනවා low density ඒවා අඩු කරනවා. අග්න්‍යාශය ගන්න. අග්න්‍යාශයේ full try එක දෙනවා blood sugar level එක අඩු කරන්න. blood sugar level එක අඩු කරන්න. ඒ කරන්නේ insulin කියන හෝමෝන් එකෙන්. මේ ඉන්සියුලින් කියන හෝමෝන් එක මේක කිමිකල් එකක්. මේක බයෝකෙමිකල් එකක්. මෙයාගේ අප්සෙට් එකක් වුණා. සමහර අයගේ උප්පත්තියම අප්සෙට්. ඒකට තමයි පොඩි කාලේ අපි කියන්නේ type 1 diabetes හැදෙනවා කියලා. ඉන්සියුලින් කියන එක උප්පත්තියම අප්සෙට්. හැදෙන ප්‍රොඩක්ට් එක ඇඟේ හැදෙන ප්‍රොඩක්ට් එක අප්සෙට්. ඒතර සාමාන්‍යයෙන් 5-6 වසර වගේ එනකොට වැඩිපුර මුත්‍රා යනවා මෙච්චර කෙට් වෙනවා. ඊට පස්සේ බලනකොට සීනි වැඩි. ඊට පස්සේ ඉන්සියුලින් ගහනවා. ඇයි? මේක අප්සෙට්. ඉන්සියුලින් අප්සෙට් වෙලා සීනි හැදෙනවා වගේ අපේ මොලේ මේ හැදෙන කෙමිකල්ස් වල මෙල් ෆන්ක්ෂන්ස් වෙන්න පුළුවන්. මේ කෙමිකල්ස් වැඩ කරන්නේ මේවා රිසෙප්ටර්ස් මත තමයි වැඩ කරන්නේ. රිසෙප්ටර්ස් මත. මේ කෙමිකල්ස් වැඩ කරනවා රිසෙප්ටර් එකක් මත.
ඒ රිසෙප්ටර් එකෙන් ඉලෙක්ට්‍රිසිටි එකක් බිල්ඩ් අප් වෙනවා. ඒකෙන් තමයි අපි හිතන පතන ඔක්කොම වෙන්නේ. එතකොට ජානගතව අපේ තියෙනවා ප්‍රවණතාවයක් සාමාන්‍යයෙන් ඔය උමතුව හැදෙන්න 1%ක් 2ක් අතර 1%ක් 2ක් පිස්සු හැදෙන්න අපේ ජානගතව ටෙන්ඩන්සි රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා ජානගතව රිස්ක් එකක් තියෙනවා. එතකොට දැන් ඔය ෂිසොෆ්‍රීනියා වගේ කියන්නේ බින්නෝන්මාදය වගේ කියන්නේ අපි දන්න ලොකුම උමතුව ජානගතයි නම් පරම්පරාවේ ජානවල තියෙනවා නම් හෙරිඩිටි කියන එක more than 80%. ඒ කියන්නේ පරම්පරාවේ කාට හරි උමතුව හැදිලා තියෙනවා නම් ඔබට උමතුව හැදීමේ සම්භාවිතාවය 80%ක්. ඒක ෆස්ට් ලයින් එකේ තියෙනවා. ඒ කියන්නේ අම්මට තාත්තට තමන්ගේ සහෝදර සහෝදරියන්ට අම්මගේ සහෝදර සහෝදරයන්ට තාත්තගේ සහෝදර සහෝදරයන්ට. ඔන්න මම ආයි කියනවා අම්මට තාත්තට තමන්ගේ සහෝදර සහෝදරයන්ට අම්මගේ සහෝදර සහෝදරයන්ට තාත්තගේ සහෝදර සහෝදරයන්ට. එතකොට ඔයාගේ ලයින් එකේ ඒ ජානගත ලයින් එකේ කාට හරි උමතුව හැදිලා තියෙනවා නම් බින්නෝන්මාදය හැදිලා තියෙනවා ඔයාට බින්නෝන්මාදය හැදීමේ ප්‍රතිශතය 80%ක්. හැබැයි එහෙම වුණා කියලා සමාජ බින්නෝන්මාදයේ තියෙන රෝගීන් ඉන්නේ 1%යි 2%යි. ඇත්තටම හැදෙන්නේ මුළු සමාජයෙම 1%කට 2%. ඒකට හේතුව තමයි මේ ජානගතව මේ අවුල් එක වුණාට අපේ මනසට මේ සාධක ටිකක් ඕනේ ලෙඩක් හැදෙන්න. දැන් පොඩි උදාහරණයක් හැටියට ඩෙන්ගු ගන්න. ඩෙන්ගු කියලා කියන්නේ වෛරසයක්. ඩෙන්ගු වාහකයා මදුරුවා. මදුරුවා අපව කනවා. හැබැයි අපි හැමෝටම ඕනේ තරම් ඩෙන්ගු මදුරුවා අපිව කාලා ඇති. හැබැයි අපි හැමෝටම ඩෙන්ගු රක්තපාත තත්ත්වය හැදිලා නැහැ. අපි අතරින් කිහිප දෙනෙකුට විතරයි හැදෙන්නේ. සාමාන්‍ය උණක් හැදිලා බෙහෙත් තරම් හොඳ වෙනවා. බැරි වෙලා හරි බ්ලඩ් ටෙස්ට් කරලා ඩෙන්ගු. දැන් පොඩි උදාහරණයකට ඕගොල්ලන්ට මේ දවස්වල වෛරසයක් එනවා. බොහොම ගැඹුරු කැස්ස එකපාරට තද වුණ කැස්ස ඇඟරි දෙනවා හුස්ම ගන්න අමාරුයි සමහර අයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ටෙස්ට් කරපුවාම කොරෝනා COVID-19 පොසිටිව්. ලෝකයේ අනිත් රටවල් වල ඔය කොවිඩ් රැල්ලවල් යනවා. දැන් ඔයගොල්ලෝ ටෙස්ට් අපි ලංකාවේ ටෙස්ට් කරන්නේ ටෙස්ට් කර කොවිඩ්. හැබැයි දැන් අපි මැරෙන්නේ නැහැ. දැන් අපි මැරෙන්නේ. අපි ඉන්ජෙක්ෂන් එකකට කතා කියනවනේ ඉන්ජෙක්ෂන් එක නිසා දැන් ඊයේ මගේ ළඟට ආවා ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ මේ ඔය ශිෂ්ණේ ප්‍රාණවත් වෙන්නේ නැති කෙනෙක් උදව් ඉල්ලගෙන ආවා. ඒ කියන්නේ ශිෂ්ණේ ඉඳලා හැම දෙයකටම අපි ඉන්ජෙක්ෂන් එක කියනවනේ. අපි මේ ඉන්ජෙක්ෂන් එක මම නෑ කියන්නේ ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් නෑ කියන්නේ. නමුත් අපි ගොඩක් ඇට්‍රිබියුට් කරනවා. නමුත් මතක තියාගන්න අපි හැමෝම මේ කාමරේ අද ජීවත් වෙන්නේ COVID-19 වැක්සින් එක නිසා. අපි මේ කාමරේ අද හැමෝම ජීවත් වෙන්නේ COVID-19 වැක්සින් එක නිසා. නැත්නම් අපිට ෂොට් එක වැදිලා ඒ අපේ අතේ තියෙන අපේ ඇඟේ තියෙන මේ ඉමුනිටි එක හින්දා තමයි අපි අද ජීවත් වෙන්නේ. නැත්නම් COVID තාමත් එනවා. හැබැයි කමියුනිටි එකේ හැදිලා අපේ ප්‍රතිදේහ කියලා දෙයක් තියෙන ඇඟ ඇතුලේ ඒක සටන් කරලා COVID වෛරසය දැන් දුර්වල වෙලා තියෙනවා. අපි හැමෝගෙම ඇඟවල COVID වලට විරුද්ධව දැන් ප්‍රතිදේහ තියෙනවා. එතකොට ලෙඩක් ජානගතව ආපු පළියට ලෙඩක් හැදෙන්නේ නැහැ. අම්මටයි තාත්තටයි දෙන්නටම සීනි තියෙනවා නම් පුතාට සීනි හැදීමේ සම්භාවිතාවය ආයෙත් 80%යි. දෙන්නටම තියෙනවා නම් අනිවාර්ය සේව හැදෙනවා. හැබැයි ඒක දැනගෙන පුතෙක් වැළකීලා ඉන්නවා නම් තමන්ගේ ආහාර රටාව පාලනය කරනවා නම් එයාට සීනි හැදෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හැබැයි එයාව පාලනය කරගත්තේ නැත්නම් 80%ක් එයාට සීනි හැදෙනවා. මේක 80% නෙමෙයි දැන් නම් 100%යි හැදෙන එක හැදෙනවාමයි. අම්මට තාත්තට සීනි නැතත් සීනි හැදෙනවා. ඒ නිසා මතක තියාගන්න එකක් අපි හැමෝම දැනගන්න ඕනේ මේ පාරම්පරික මොනවද අසනීප කියලා. හන්දි අමාරු තියෙනවා නම් මතක තියාගන්න අම්මට තාත්තට ආතරයිටිස් තත්ත්ව. ගෙවීම නිසා ඇති වෙන ආතරයිටිස් නෙමෙයි තරුණ කාලේ ඉඳලා ඇති වෙන ආතරයිටිස් තත්ත්ව ඉන්නවා ඔබටත් ඒක ඇති වෙන්න පුළුවන්. ඒකට ඒක වළක්ව ගන්න වැඩ කටයුතු කීපයක් තියෙනවා. අම්මට තාත්තට මොනවා හරි අසනීපයක් තියෙනවා නම් සහෝදර සහෝදරයන්ට නැන්දලා මාමලට අසනීපයක් තියෙනවා හොඳට මතක තියාගන්න ඒක අනිවාර්යයෙන්ම ජානගත වෙනවා. හැබැයි අපිට පුළුවන් ජානගතව එනේම වළක්ව ගන්න. එහෙම නැත්නම් හැදෙන එක පරක්කු කරන්න. තමන්ගේ පරම්පරාවේ මොනවද දෙන ලෙඩ කියලා තමන්ට පොඩි අවබෝධයක් තියෙන්නටම ඕනේ. ඒ මානසික රෝග මෙච්චර තිබිලත් අපිට අපි අතර බහුතරයක් තාමත් හොඳ මනසින් ඉන්නේ අපිට තියෙන මේ හිත හදාගන්න ක්‍රම. ඒ අපි නිවැරදි විදියට හිත හදාගන්න නිසා තමයි අපිට ලෙඩ හැදෙන්නේ නැත්තේ. මානසික ලෙඩ හැදෙන්නේ නැති. අපි හැමෝටම තියෙන හිත හදාගන්න ක්‍රමයක්. මේ පොඩි උදාහරණයක් හැටියට කියන්න අපිට බලාපොරොත්තු නොවන විදිහට දේවල් සිද්ධ වෙනවා. නිකමෙට හිතන්නකෝ දැන් වාහනයක් ගන්න කෙනෙක් සල්ලි එකතු කරගෙන හිටියා කියලා ගන්නේ නැතුව. වාහනවල ගණන් අඩු වුණා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ. ඒතකොට ගත්තේ නෑ අපි. වැගන්ආර් ලක්ෂ 30ටත් ගියා. ඒතර අපි නෑ මම ලක්ෂ 40කට විතර අලුත්ම එකක් ගන්නවා කියලා හිතාගෙන හිටපු කෙනෙක් හිතන්නකෝ. දැන් ලොකු බලාපොරොත්තුවක් එක හිටපු කෙනෙක් සල්ලි නාස්ති කරලා ඒතකොට දැන් සල්ලි එකතු කරගෙන හිටපු කෙනෙක් එක පාට මේ සිද්ධිය වුණාම අපි කොහොමද මේ සිද්ධියකට මුහුණ දෙන්නේ?
අපි ගේනවා මනසින් සාධාරණීකරණය කිරීම. අපි රැෂනලයිසේෂන් එකක් කරනවා. මොකක්ද අපි කරන්නේ? කමක් නැහැ. තව මාස 6කින් ඕක හරියයි. එහෙම නැත්නම් මේ විදිහටම ඉන්නවා තව අවුරුද්දකින් මේක හරියයි. අපි හැමතිස්සෙම රැෂනලයිසේෂන් එකක් ගේනවා. ඒ කියන්නේ මොනවා හරි මානසික ගැටලුවක් ආවම අපි බලනවා මේකට සාධාරණ හේතුවක් හදාගන්න. දැන් අපි සමාජයකට තියෙන සාම්ප්‍රදායික ක්‍රම. දැන් හිතන්න අපිට එක දිගට හිතන්නකෝ කසාදයක් කියලා. කසාදයක් සාර්ථක වෙන්නේ නැහැ අසාර්ථකයි. ඒ කසාද අසාර්ථකයකින් චුට්ටක් අහලා බලන්නකෝ මේ ඇයි තාම බැඳෙන්නේ නැති මට මේ දවස්වල අපල කාලයක් ඉන්න මගේ කුජ හතේ නැත්නම් අරක මේකේ අරක කියලා මොනවා හරි ඔය නක්ෂත්‍රය දෙනවා පැහැදිලි කිරීමක්. මට හොයන්න හරි අමාරුයි. අපි කියන නක්ෂත්‍රයෙන් පැහැදිලි කිරීම. අපි ඔය නක්ෂත්‍ර වගේ විද්‍යාවන්ට අපි විවෘත මනෝවෛද්‍යවරු හැටියට අපි හරීම මේක. ඒකට විරුද්ධව යන්නේ නැහැ. එක සීමාවක් තියෙනවා. අපි ඒක සමහර ඒවා ඕවර් යනකොට අපි නවත්තනවා. නමුත් කමක් නැහැ. එයාට පැහැදිලි කිරීමක් දෙනවා. මේ කාලෙන් පස්සේ හොඳයි. එහෙම නැත්නම් මේ අපලෙට මේක කරපුවාම හරි. පොඩ්ඩක් අහලා බලන්න ඔයගොල්ලෝ නිකන් ඔය සමහර වෙලාවට අපි දන්නව නම් ඔය කේන්දර බලන අය අනිවාර්යයෙන්ම නිකන් මුකුත් නැතුව කේන්දරය අරගෙන යන්නකෝ. අනිවාර්යයෙන්ම කේන්දරයේ කියන අපලයා කියන එක කියනවාමයි. ඉතාලම කලාතුරකින් තමයි ඔයාගේ ඔක්කොම හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ යාගේ රැකියාවනේ. යාට මොනවා හරි කරන්න පුළුවන් ගැටලුවක් තියෙනවා නන්නේ. පොඩි හරි ගැටලුවක් හරි ලොකු කරලා කියනවා. කේන්දරයේ බලන්න යන අපිට අපි යන්නේ මොකක් හරි අපේ මානසික අරුබුදයකට. අපිට ඒකට අපි පැහැදිලි කිරීමක් හොයනවා. ඒ නක්ෂත්‍රීය සමහරු භාවිතා කරනවා පැහැදිලි කිරීම හරි. කිසි ගැටලුවක් නැහැ. ඒක මත්ෙම නෙහෙන්නේ නැත්තම්. හිත හදා ගන්නවා නම් එච්චරයි. තවත් සමහරු ඔය දේවාල ඒ වගේ සංස්කෘතියකුත් තියෙනවා. දැන් අපි ළඟට එනවා මේ පෞල් ආරවුල් වුණාම මේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයි පව සමහර ඉහළ පාන්තිකයත් කලාතුරකින් එනවිලා කියනවා මේ ડોක්ටර් විශ්වාස කරනවද දන්නේ නැහැ අපි මේ ශාස්ත්‍රයක් ඇහුවා. අපිට හරි ඕපන් මයින්ඩ්. ආවෝ මොකද්ද කිව්වේ? නෑ මේ නෝනට අර දෙයක් කන්න දීලා ඒකයි මේ හිත වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කළේ? නෑ ඒක ඊට පස්සේ විවේක කරලා යවුවා. මං කිව්වා ෂෝක්නේ. දැන් හොඳයිද? දැන් හොඳයි. දැන් එයා ඔක්කොම වැරදි පිළිගෙන මාත් එක්ක ඉන්නවා. ඉතින් කොච්චර වටිනවද බලන්න. එතන එයාට රැෂනලයිසේෂන් එකක් එනවනේ. මේ කන්න දීලා තමයි නෝනා වෙන පුරුෂයෙක් මේ මිත්‍ර සම්බන්ධතාවක් පැවැත්වුවේ. අන්න ඒ වගේ අපි හැමෝටම තියෙනවා හිත හදාගන්න ක්‍රම. හැබැයි ජීවිතේ සමහර තැන්වලදී අපිට හිත හදාගන්න බැරි තැන් එනවා. කොහොමදත්ම හිත හදාගන්න බැරි තැන් තියෙනවා. සමහරු ඉන්නවා ඒගොල්ලොන්ට හිත හදාගන්නම බෑ. ඒගොල්ලන්ගේ හිත කැඩුනහම කැඩුනා. ඒ දුකත් එක්කම ඒගොල්ලෝ ජීවත් වෙනවා. මතක තියාගන්න මිනිස් මොළය මෙයා මේ සොරෝ කියන concept එක මේ thoughts වල negativity එක අපේ negative thoughts අපිට දරා ගන්න බෑ මනසට. negative thoughts දරා ගන්න බෑ. මෙන්න මේ negativity එකක් එක්ක පුද්ගලයෙක් ජීවත් වෙනවා නම් ඍණාත්මක භාවයක් නිසා මොනවා හරි හේතුවකට එක්ක නැතිවීමක් අහිමි වීමක් බලාපොරොත්තු දෙයක් නැති දෙයක් නිසා මොනවා හරි හේතුවකට negativity එකක් දිගටම පවත්වාගෙන යනවා නම් එයාට depression කියන තත්ත්වයට වෙනවා. සමහර වෙලාවට ජීවිතයේ ලොකු කඩාවැටීමක් වුණොත් ඒ කියන්නේ අනපේක්ෂිත ලොකු කඩාවැටීමක් වුණොත් ජානගතව මානසික රෝගී තත්ත්වයක් තියෙනවා නම් නැත්නම් අම්මට තාත්තට නෑ ඒත් එයා මේ 102 ඇතුලේ ඉන්නවා නම් අපි දන්නේ නෑ. එයාට මානසික රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මම කියලා දෙන්න මොනවද මානසික රෝග ලක්ෂණ කියලා. හොඳට මතක තියාගන්න මානසික රෝගවල අපි අඳුනගන්න මුල් කාලෙම හරියට ප්‍රතිකර්ම කරොත් එයාව රෝගියෙක් වීමේ අවදානම නැතුව යම සුවපත් කෙනෙක් හැටියට අපිට පවත් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෙඩ වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඒතකොට දිගටම බෙහෙත් බොන්න දිගටම යා බෙහෙත් වල ජීවත් වෙන්න වෙයිද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් මුලින්ම අඳුනගත්තොත් කලින්ම අඳුනගත්තොත් අපිට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මේක සමාජයේ ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි ප්‍රතිකර්ම කරන්න පරක්කු වෙන්න එයා සදාකාලික රෝගියෙක් බවට පත් වෙන එක එයාගේ මනුෂ්‍යත්වයේ නැති වෙන එක අපිට නවත්තන්න බෑ. දැන් හිතන්න ඔය මතකයේ නැති වෙන ඩිමෙන්ෂියාව වුණත් මුල්ම අවස්ථාවේ අපිට හම්බුනොත් අපිට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. හොඳ කරන්න බෑ. නමුත් සමහර වෙලාවට මේ වැසිකිලි කැසිකිලි යන්න ඕනේ කියන එකත් අමතක වෙනවා. තමන් ඉන්න තැනම වැසිකිලි කැසිකිලි කරන මේ ඇඟේ අමාරුවක් නෑ. එයා එතනම කැසිකිලි කරනවා. මොකද එයාට අමතකයි මේකට මම টয়ලට් එකට යන්න ඕනේ කියලා. ඒ තත්ත්වෙට එනවා. ඒගොල්ලෝ සමහර අය හරි බයෙන් ජීවත් වෙන්නේ. අර මැරිච් අය පේන්න පටන් ගන්නවා. ඇහෙන්න පටන් ගන්නවා. මේ නපුරු සත්තු ගින්දර පේන්න පටන් කෑක් ගහනවා. සමහර අය ඉන්නවා සමහර ඔය පිරිමි අය ඒගොල්ලන්ගේ අර තරුණ කාලේ තිබිච්ච ආසාවන් කාන්තාවනුත් එහෙමයි ඒවා මේ එළියට එනවා. ඒ මගේ ළඟට ආවා මේට මාස කිහිපයකට කලින් මේ 100 කෙනෙක් වගේ සරුදු 90 ගන්නයි
තමන්ගේ මිනිපිරියන් දිහා බල බල ස්වයං වින්දනය දෙනවා කියලා. අර මොලේ ස්නායු මැරිගෙන යනකොට අර සભ્યත්වයේ ඒක කොහොම මැරිගෙන ගිහින් අන්තිමට ඉතුරු වෙන තැන තියෙන එක එළියට එනවා. ඒ නිසා තමයි කියන්නේ ඒවා කලින්ම අඳුනාගත්තොත් අපිට පුළුවන් ප්‍රතිකර්ම වලින් ඒ කියන්නේ අර හැදෙන එක පරක්කු කරන්න. එයා ඒ තත්ත්වෙටපත් වෙන පරක්කු කරනවා. එතකොට එයා සාමාන්‍ය කෙනෙක් හැටියට මිය යනවා දවසක. විෂාදිය වගේම මතක තියාගන්න අපි නොහිතුවට විෂාදයේ තියෙන විෂාදය මාරාන්තිකයි. ડિප්‍රෙෂන්. ඒකට ඥානමය එකක් ඕනේ නැහැ ડિප්‍රෙෂන්. ડિප්‍රෙෂන් වලට ජීවිතයේ එක දිගට ඍණාත්මක දේවල් නිසා යා ඍණාත්මක මානසික මට්ටමක් උඩ ජීවත් වෙනවා නම් සති දෙකක් ඇති. ඔයා ප්‍රශ්නකින් ජීවත් වෙනවා නම් ඔයාට සති දෙකක් ඇති ડિප්‍රෙෂන් හැදෙන්නේ. ඒ නිසා මේ ડિප්‍රෙෂන් වල ලක්ෂණ ටිකක් මම කියලා දෙන්න. ඒවා අපිට ඔබට තියෙනවා නම් වහාම උදව් සොයාගෙන යන්න. ඔබ දන්න කෙනෙක්ට තියෙනවා නම් වහා මේ පුද්ගලයාට උදව් කරන්න. මොකද ඔබ සමහර වෙලාවට විශේෂයෙන්ම ડિප්‍රෙෂන් ගත්තාම ඔබ සමහර වෙලාවට මේ පුද්ගලයාගේ ජීවිතය බේරනවා වෙන්න පුළුවන්. මේ නිකන් පැත්තකට වෙලා ඔහේ බලාගත්තත් වගේ බලාගෙන ඉන්න ළමයෙක්ට නිකන් ගිහිල්ලා කතා කරොත් සමහර වෙලාවට ඒ ළමයා හෙට මැරෙන්න ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. හැබැයි අපිට එළියට පේන්නේ බලාගත්තත් බලාගෙන ඉන්න එක. නැත්නම් තනියම කියව යන සමහරට තිබිච්ච දේ අමතක වෙන නිතර වැරදි වෙන ළමයෙක් ඔගොල්ලෝ හරියට පික් කරනවා. සමහර වෙලාවට මේ පහුගිය දවසක ළඟදි දවසක ජීවිතේ නැති කරගන්න ඉන්න ළමයෙක් වෙන්න පුළුවන්. අපිට පුවත්පත්වල ඇහෙන්නේ මේ සියදිවි නසාගත් අය ගැන විතරයිනේ. හැබැයි සියදිවි නසා ගන්න තැත් කරන අය ඊට වඩා දස ගුණයකින් 20 ගුණයකින් වැඩි. ඒ වගේ අය පික් වෙන්නේ. එකපාරක් සියදිවි නසා ගන්න try කරපු කෙනෙක් තව පාරක් try කිරීමේ සම්භාවිතාවය හරි අඩකටත් වඩා වැඩි. ඒ කියන්නේ එකපාරක් try කරපු එක මලේ නැත් කවදා හරි ජීවිතේ ආයි try කරනවා. ඒගොල්ලෝ අතරින් 50%ක් විතර. ඒ නිසා මේ මැරෙන්න හදන එකත් අපිට නිකන් විහිළුවකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මං අර මේ කතෝලික මේ එක්තරා ආයතනයක වැඩ කරනකොට ඒක හිටපු බ්‍රදර් කෙනෙක් කියපු කතාවක්. ඒගොල්ලෝ සෙමිනේරියේ ඒගොල්ලෝ අර පුහුණු වෙන ආයතනවල ඉන්නකොට කිව්වා මේ ඊට කලින් දවසේ යල්ලපු කාමරේ යාළුවා රෑ හදිසියේ දොරට තට්ටු කළාලු. ඇවිල්ලා ඇහුවලු මම දැන් මලොත් ඔබ මොනවද කරන්න කියලා. ඊට පස්සේ යා බැලලා පිස්සුද ඔයි මේ මහරය තමසට පිස්සුද? ඔබ මලොත් එන මොනවා හරි අර ගඟට ගිහිල්ලා දානවා කියලා කිව්වා. රෑ නිදි මර්ගාද. පහුවෙන්ද උදේ ඇත්තටම ඔහු සේදී නසාගෙන. මේ විදිහට අපි ලංකාවේ ලක්ෂයකට 13 දෙනෙක් 14 දෙනෙක් මැරෙන එක තාමත් අපිට නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මිනිස්සෙක් සේදී නසා ගන්නකොට තියෙන ලක්ෂණ ටික අපි දන්නේ නැහැ. ඒ නිසා මම ඒ ටිකත් අද කියලා දෙන්නම්. ඒ නිසා ඔබට ඔබේ ජීවිතයේ බේරගන්න. මොකද ඔබට උනත් මැරෙන්න හිතෙන්න පුළුවන් ජීවිතේ ඕන වෙලාවක. ඊට මාස කිහිපයකට කලින් එක්සිකියුටිව් කෙනෙක් පානදුර බීච් එකේ වාහනේ නවත්තලා CCTV එකේ පේනවා. කෝපරේටිව් සෙක්ටර් එකේ. එළ බීච් එකට පයින් ඇවිදලා යනවා. සොපත් දෙක ගලවලා. ඒක තරාතිරම කිසිම දෙයක්. ළමයි බලන්නකො. ඔයගොල්ලෝ දන්න දැන් ළමයි අතර සියදී නසා ගැනීමේ ටෙන්ඩන්සි එකක් යනවා දැන් ළමයි අතරේ. අපිට ඔබේ දරුවා වෙන්න පුළුවන්. එකක් ඒගොල්ලෝ ගත කරන සංකීර්ණ ජීවිතේ ඒක වැඩිහිටි පරම්පරාව ඒකට හරිම අසංවේදී. වැඩිහිටි පරම්පරාවට තේරෙන්නේ ළමයි ගත කරන සංවේදී ජීවිතය මොකක්ද කියලා. ඒ නිසා සමහරට ඔබ ඔබේ දරුවා බේරනවා වෙන්න පුළුවන්, ඔබ ඔබව බේර ගන්නවා වෙන්න පුළුවන්, නැත්නම් ඔබ ඔබේ ළඟ ඉන්න කෙනෙක් බේරනවා වෙන්න පුළුවන්. නිසා මේ කාරණාව ගැන චුට්ටක් සැලකිල්ලට දක්වන්න. අපේ මනස පුළුවන් තරම් හදන්නේ සතුටෙන් ඉන්න. එයාට ඕනේ සතුට. සතුට නැත්තම් එයාට ජීවත් වෙන්න බෑ මතක තියාගන්න. එයාට කිසිම දෙයක් එයාට කිසිම දෙයක් කරන්න බෑ. මට ඕනේ සතුටෙන් සැනසීමෙන් ඉන්න. අපි කටිනුත් කියනවනේ. මේ හැපිනස් කන්සෙප්ට් එක. මේ හැපිනස්. එතකොට බලන්න අපේ ජීවිතේ මේ හැපිනස් එක නැති වෙන අවස්ථා මොනවද කියලා. අංක 1 ස්ට්‍රෙස් රෙස්පොන්ස් එක. ස්ට්‍රෙස් කියලා කියන්නේ බොහොම සරලව ඔයාට අවුට්සයිඩ් ඒජන්සි එකකින්. ඒ කියන්නේ ඔයාට ඔයාගේ පරිසරයේ එන මොනවා හරි ඩිමාන්ඩ් එකක්. ඕනෙම ඩිමාන්ඩ් එකක්. ඕනෙම රික්වයර්මන්ට් එකක්. ඩිමාන්ඩ් එකක් හෝ රික්වයර්මන්ට් එකක්. ඒක ෆුල්ෆිල් කරන්න ඔයා ගාව තියෙන රිසෝසස් ඉන්ඇඩික්වේට් නම්. ඒකට ඔයාට හැකියාව සහ කුසලතා නැත්තම්. ඔයාට මේකට රෙස්පොන්ඩ් කරන්න බැයි නම් ඇඩික්වේට් රෙස්පොන්ස් එකක් නැත්තම් මේ ඩිමාන්ඩ් එක ඔයාට ත්‍රෙට් එකක් වෙනවා. මේක ඔයාට ත්‍රෙට් එකක් වෙනවා. මම තේරෙන භාෂාවෙන් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම්. අපේ නිකන් ඔෆිස් එන්වයරන්මන්ට් එක ගන්නකො.
ඔයාට මොකක් හරි ටාස්ක් එකක් දෙනවා. අපි හිතමු මොකක් හරි අලුත් මැෂිනරි එකක් හරි මොනවා හරි අලුත් ප්‍රොජෙක්ට් එකක් හරි මොනවා හරි අලුත් එකක් දෙනවා කියලා අලුත් වැඩක් ඩිමාන්ඩ් එක. එතකොට සමහර වෙලාවට ඔයා කවදාවත් කලින් කරපු නැති එකක්. එහෙම නැත්නම් ඔයා අහලවත් නැති දෙයක්. සහ ඔයා ඇතුළෙන්ම ඔයා හිතනවා මේක මට කරගන්න බෑ කියලා. ඔයාට මේක බෑ කියලා හිතුණු වෙලාවක මේ චැලෙන්ජ් එක බාර ගන්න මට බෑ කියලා හිතුණු වෙලාවක ඔයාට මේ අලුතින් ආපු ඩිමාන්ඩ් එක ඔයාගේ මානසික සෞඛ්‍යයට ත්‍රෙට් එකක්. මොකද අපි කිසිම කෙනෙක් කැමති නෑ මේ බැරි දේවල් කරන්න. අපි හැමෝම අපේ සෙල්ෆ් ආරක්ෂා කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ ත්‍රෙට් එක මේ තර්ජනය. මම තව උදාහරණයක් ගන්නම්. ඔයගොල්ලෝගේ මූණ වලින් ගන්න තේරුන්නේ නැහැ වගේ. දැන් තව උදාහරණයක් ගන්න. හිතන්න බලන්න ඔයගොල්ලෝ ජීවිතේ අලුතෙන් කසාද බඳිනවා කියලා හිතන්නකෝ. කසාද බඳලා අලුතෙන් ගෙදරකට යනවා. රයිට් පිරිමි ළමයා බින්න බහිනවා කියලා කියන්නේ. අලුතෙන් ගෙදර යනකොට ඒ ගෙදර ඉන්නවා නිකන් හරි ලොකු ඔළුවක් ඉන්න තාත්තා කෙනෙක්, කෙන හැම දෙයකට මත ගහන අම්මා කෙනෙක්, වයිෆ් හොඳයි වයිෆ් නිකන් අම්මයි තාත්තයි පට්ටම්. දැන් ඩිමාන්ඩ් එකක් එනවා ඒ ජෝඩුවත් එක්ක ජීවත් වෙන්න. ඔයාට හිතෙනවා තපෝ මුන් එක්ක නම් ඉවරයි, මුන් එක්ක නම් ජීවත් වෙන්න බෑ, මේක හරියන්නේ නැහැ කියලා ඒම හිතපු දවසේ ඉඳලා මේ ඩිමාන්ඩ් එක ඒ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන එක ඔයාගේ මානසික සෞඛ්‍යයට ත්‍රෙට් එකක්. එදා ඉඳලා ඔයා කල්පනා කරන්නේ මෙතනින් ගැලවෙන්නේ කොහොමද, වෙන තැනකට යන්නේ කොහොමද, වයිෆ් කැමති කරගන්නේ කොහොමද. බොහෝ වෙලාවට සමහරවිට වයිෆ් එකම දරුවා නම් වැඩි තව ටිකක් සංකීර්ණ වෙනවා. වයිෆ් කියනවා මට බෑ අම්මා තාත්තා දාලා යන්න, මේ මේගොල්ලෝ වයසයි මම තමයි බලා ගන්න ඕනේ, මෙන්න ළමයි නෑ මේගොල්ලන්ට කියලා. එතකොට මෙන්න මේ ත්‍රෙට් එක නිසා මෙන්න මේ ත්‍රෙට් එකට මූණ දී ගන්න බැරුව ඔයාගේ මනස විසින් ඇති කරනවා ස්ට්‍රෙස් රෙස්පොන්ස් එකක්. මේ ත්‍රෙට් එකට ඇති වෙනවා ස්ට්‍රෙස් රෙස්පොන්ස් එකක්. අපි කියන්නේ ස්ට්‍රෙස් රෙස්පොන්ස් කියලා. ඒ කියන්නේ මේකට ප්‍රතිචාරයක් ඔයා දක්වන්න පටන් ගන්නවා ඔයාගේ කායික මානසික පරිසරය. ප්‍රතිචාරය දක්වනවා. ආතතියට දක්වන ප්‍රතිචාරය. අපි කියනවා ආතති ප්‍රතිචාරය කියලා. මේ ප්‍රතිචාරය කරන්නේ ඔයාගේ ඇඟ සූදානම් කරනවා එක්ක සටන් කරන්න, මේකට මූණ දෙන්න, සටන් කරන්න, to fight සටන් කරන්න, or to flight දුවන්න. flight එක්ක සටන් කරන්න නැත්නම් දුවන්න. හිතන්න මේ දැන් අපි හිතමු අපි දීපු ප්‍රොජෙක්ට් එක, මේ ප්‍රොජෙක්ට් එක දීපුවාම දැන් මේක ස්ට්‍රෙස් එකක් වෙලා ඩිමාන්ඩ් එක දැන් ගොඩක් වැඩි. ඉහළින් කියනවා මේක කොහොම හරි මේ දවසේදී ඉවර කරන්න කියලා. එතකොට අපි හිතාගත්තොත් ෆයිට් කරන්න ඕනේ කියලා. මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා. අපි ඒකට සූදානම් කරනවා මනස. ඔයාට වෙන ඒවට තියෙන අවශ්‍යතාවයන් එයා අඩු කරනවා. කුටින්ම කිව්වොත් සමහර වෙලාවට මේ බඩගින්න පවා එයා අඩු කරලා දෙනවා. බඩගින්න අඩු කරලා දීලා මොලේට යන ලේ ප්‍රමාණය වැඩි කරලා දීලා මසල්ස් වලට දෙන ලේ ප්‍රමාණය වැඩි කරලා දීලා ඇඟ හදනවා කායිකව මානසිකව ඔයාව මේ ත්‍රෙට් එකට කොහොම හරි ඕවර්කම් කරන්න සූදානම් කරනවා. ඔයා මේ අභියෝගේ බාර ගන්න තීරණය කරනවා. ඒක ඔයාගේ මනස විසින් ඔයා ගන්න තීරණයක්. ඔයා මේක මට බෑමයි කියලා හිතුවොත් මොකද කරන්නේ? ඊට පස්සේ ඔයා ලෙඩ වෙන්න පටන් ගන්නවා, වරදින්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඒ කියන්නේ රටේ නැති වෙන කායික රෝග එනවා. අමතක වෙන්න පටන් ගන්නවා. නිින්ද යන්නේ නැති වෙනවා. තරහ යන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ මනස ටික මේකෙන් පලා යන්න පාරවල් හදනවා. තමන් මේ අභියෝගයට මූණ දෙනවත් මේකෙන් පලා යනවද කියන එක හොඳට මතක තියාගන්න. මේක ඉන්ඩිවිජුවලි ඔයගොල්ලෝ තීරණය කරන දෙයක්. අපේ මනසේ. ඒකයි කියන්නේ අපි මේ මානසික ගැටලු වළක ගන්න පුළුවන් කියලා. ඒක තීරණය වෙන්නේ ඔයා හිතන ක්‍රමය මත. ඔයා ගන්න choice එක මත තමයි මේක තීරණය කරන්නේ. ඔයා මේකට ෆයිට් කරනවා කියලා හිතනොත් ඔයාගේ ඇඟ මනස ඔයාව ඒකට සූදානම් කරනවා. හැබැයි ඔයා දුවන්න පලා යන්න කියලා තීරණය කරොත් ඒකටත් ශරීරයව සූදානම් කරනවා. සමහර අය පුරුදු වෙලා තියෙන්නම පලා යන්න. එතකොට නිකන් අමුතුවෙන් ඩිසිෂන් එකක් ගන්න ඕනේ නැහැ. කෙලින්ම මනස ස්විච් වෙනවා පලා යන රෙස්පොන්ස් එකට පලා යන්න. එතකොට තමයි රටේ නැති ලෙඩ එනවා. රයිට් කෑම අප්පිරියාව වමනේ ඒ වගේ කායික ලෙඩ ඇති වෙනවා, තරහ යන එක, අමතක වෙන එක. ඔන්න ඔයාට ඒ ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ ජීවිතයේ ඔයා ඉන්නේ ස්ට්‍රෙස් රෙස්පොන්ස් එක පලා යෑම ස්විච් කරගෙන. මම ලක්ෂණ ටික ආයි කියන්නම්. මානසික ලක්ෂණ. ඔයා ඉන්නේ හරිම මේ නොයිවසිල්ලේ. හරිම කලබලයකින් මනස ඉන්නේ. එක සැරේ මනස උත්සාහ කරනවා වැඩ දෙක තුනක් කරගන්න. එක සැරේ වැඩ දෙක තුනක් කරන්න මනස උත්සාහ කරනවා. නොයිවසිල්ලේ. ඔයාට ගොඩක් දේවල් මේ අමතක වෙනවා. වෙනදා හරියට කරගෙන ගියපු දේවල් උනත් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ මනස මොකද්ද මේ කරන්නේ? දැන් මේක ඔයා කේපබල් නෑ කියන එක ඔලුවට දානවා. ඔයාගේ ආවේග පාලනය කියන එක නැති වෙනවා. වෙනදට වඩා තරහ යනවා, කේන්ති යනවා, කෑ ගහනවා. සමහරවිට ඔෆිස් එකේ තියෙන ස්ට්‍රෙස් එක ඇත්තටම පිට වෙන්නේ ගෙදර ගියාට පස්සේ. ගෙදර කෙනෙක් එක්ක එහෙම නැත්නම් වයිෆ් කෙනෙක් තමන්ගේ ආදරණීය කෙනෙක් තමයි පිට වෙන්නේ.
සමහර අය මේ ස්ට්‍රෙස් එකට වෙන විදියකට හේතු වෙනවා. වෙන විදියකට මේක නැති කර ගන්න හදනවා. අපි ඒක හොඳටම දන්නවා සමහරු ස්මෝක් කරන කෙනෙක් නම් ස්මෝකින් වැඩි වෙනවා. ස්මෝක් කරන කෙනෙක් ස්මෝකින් වැඩි වෙනවා. ඒතර ඇල්කොහොල් වගේ මොන හරි මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් නම් ඒක වැඩි වෙනවා. අපි සමහර වෙලාවට අවාසනාවට මේ ගන්න මේ ඩ්‍රග්ස් වල මේ ඇන්සයිටි එක ස්ට්‍රෙස් එක රිලීව් කරන ලක්ෂණ තියෙනවා. පොඩි උදාහරණයකට ස්මෝකින් ගත්තාම ස්මෝක් කරන කෙනෙක්ට නිකොටින් පොඩි ස්ට්‍රෙස් රිලීවිං ගතියක් තියෙනවා. එතකොට සමහර මත්ද්‍රව්‍ය ඔය දැන් අපි ගත්තොත් කැනබිස්, ගංජා, ජොයින්ට් කියලා කියන්නේ. ඒකෙත් ස්ට්‍රෙස් රිලීව් කරන ගතියක් තියෙනවා. අන්න ඒ ගතියට ඒ වගේ අය ඒව ගන්න පෙළඹෙනවා. දැන් අපිට තියෙන දැන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇත්තටම මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා ශීඝ්‍රයෙන්ම ගෑනු ළමයි අතර. විශේෂයෙන්ම ඇපරල් සෙක්ටර් එකේ අපිට තියෙන ලොකුම අභියෝගයක් ඒක ළමයි ඇහැරිලා නයිට් කරන්න. ඒගොල්ලෝ පිල්ස් ගන්නවා, සමහරු මෙත් ගන්නවා, අයිස් ගන්නවා. මේ මත්ද්‍රව්‍ය වල තියෙන ගැටලුව තමයි එයා මේ මත්ද්‍රව්‍ය වැඩ කරන පොඩි කාල සීමාවක් තියෙන. පොඩි ස්මෝල් වින්ඩෝ එකක් තියෙන්නේ. ඒකේ ඉෆෙක්ට් එක තියෙනවා. ඒ ඉෆෙක්ට් එක ඇතුලේ එයා ඒ කාල සීමාව ඇතුලේ ඉෆෙක්ට් එක දුන්නට ඒ කාල සීමාව ඉවරුනාම ඒ ඉෆෙක්ට් එක ඔයා හිතියට වඩා පල්ලෙහා තැනකට යන්නේ. මම ඒක පැහැදිලි කරන්නම්. ඒක නිසා අන්තිමට වෙන්නේ මොකක්ද? ඔයා ළඟ තියෙන සාමාන්‍ය මානව හැකියාව වුණත් ඔයාට නැති වෙලා යනවා. සහ ඉෆෙක්ට් එකට වඩා ඩ්‍රග්ස් වල සයිඩ් ඉෆෙක්ට් එක වැඩි. දැන් හිතන්න කාලයත් එක්ක මේ තියෙන්නේ ඔයාගේ සාමාන්‍ය මානසික මට්ටම. මේ තියෙන්නේ ඔයාගේ නෝමල් මානසික මට්ටම. මේ තියෙන්නේ ඔයාගේ performance ඕනෑම performance එකක් මේ හැමෝටම මේක හරි වැදගත්. මේ ගොඩාක් ළමයි සාධාරණීකරණය කරනවා මත්ද්‍රව්‍ය ගන්න එක. ඔයා හිතන්න ඔයා දැන් ස්ට්‍රෙස් වෙලා tremors right ඔයා සිගරට් එකක් බොනවා කියලා. නිකොටින් වල ඉෆෙක්ට් එක සාමාන්‍ය පැය 3යි තියෙන්නේ. සිගරට් එකත් එක්ක මේපත් වෙලා මේ ඉෆෙක්ට් එක ඇවිල්ලා සිගරට් එකේ වෙනකොට ඉෆෙක්ට් එක පීක් එක. එතනින් එහාට සිගරට් එකට ඉෆෙක්ට් එක දෙන්න බෑ. දැන් නිකමට හිතන්න සාමාන්‍ය සිගරට් එකක් මේ සිගරට් දෙකක් ඕගොල්ලෝ එකට බිව්වා කියලා. සිගරට් දෙකක් එකට බිව්වත් එක සිගරට් එකක් බිව්වත් මේ යන පීක් එක එකයි. ඒකයි සිගරට් එක ඒ දුරට හදලා තියෙන්නේ. බ්‍රේන් එකේ තියෙන කිමිකල් ටික ගන්න පුළුවන් උපරිම නිකොටින් වලට එච්චරයි. සිගරට් එකක දිග. එහෙමයි ඔය දිග තීරණය කරලා තියෙනවා. මත ලෝකේ ඔක්කොම එකම ස්ටෑන්ඩඩ් එකම දිග තියෙන සිගරට් එක. එකම දිග තියෙන්නේ. මානසික රෝගයක් නැති කෙනෙක්, මානසික රෝගයක් තියෙන කෙනෙක් තමයි සිගරට් දෙකක් එකට ගහන්නේ. අපි කියන්නේ චේන් ස්මෝකර්ස් කියලා. චේන් ස්මෝකර් කියලා කියන්නේ එයා මානසික රෝගයක් තියෙන කෙනෙක්. ඒතර මේ සිගරට් එකට දෙන්න පුළුවන් උපරිම අප් එක මෙච්චරයි. ඊට වඩා ඔයා කොච්චර බිව්වත් ඔච්චරයි. ඊට පස්සේ ඒක ටික වෙලාවක් තියලා මෙයා ඩ්‍රාස්ටිකලි අඩු වෙනවා. ඩ්‍රාස්ටිකලි. ඒ කියන්නේ එකපාර මේක නැගිල්ලට වඩා ටක් කරලා බහිනවා. බහැලා මේක නතර වෙන්නේ ඔයා හිටපු තත්ත්වයටත් වඩා යටින්. ඊට පස්සේ ඊළඟ මෙතෙන්ට ඔයා එන්න එක සිගරට් එකක් මදි. එක සිගරට් එකක් මදි. ඊළඟ සිගරට් එක ඔයා මෙතන නතර වෙන්නේ. ඒකයි මිනිස්සු තව එකක් ආයි ගන්න උත්සාහ කරන්නේ මේ ලෙවල් එකට එන්න. හැබැයි කවදාවත් ඒ ලෙවල් එකට එන්න බෑ. ඒකෙන් කරන්නේ අපි සිගරට් ගන්න ප්‍රමාණය ඉන්න වැඩි කරනවා මේ ලෙවල් එක රීච් කරන්න. බට කවදාවත් රීච් වෙන්නේ නැහැ. එන්න අපි ගොඩාක් යටට යන එක වෙන්නේ. ඕනෙම මත්ද්‍රව්‍යයක් එක. අනිත් අවසනාවට මෙතන තියෙන කිමිකල් එකක්. සිගරට් එකක් උඩ තියෙන කිමිකල් එකක්. අපි ගන්නකො නිකොටින් කියලා බ්‍රේන් එකේ තියෙනවා හරිද? නිකොටින් රිසෙප්ටර් කියලා බ්‍රේන් එකේ මං කිව්වා අර කිමිකල් එක වදින රිසෙප්ටර් එකකට කියලා. බ්‍රේන් එකේ වෙනම රිසෙප්ටර් එකක් තියෙනවා නිකොටින් වලට. කෙලින්ම මේ ඕනෑම දෙයක් මත්ද්‍රව්‍යයක් වෙන්නේ මනස ඒකට සංවේදී. ඔළුව ඇතුලේ ඒක වැඩ කරනවා. මොකද වෙන්නේ අපි මත්ද්‍රව්‍ය ගන්න අපිට අර අපි ඩිසයර්ඩ් ඉෆෙක්ට් එක අපිට ඕන කරන ඉෆෙක්ට් එක එන්නේ නැති නිසා අපි ආයි මත්ද්‍රව්‍ය ගන්නකොට මේ නිකොටින් එළියෙන් එන කිමිකල් එක බ්‍රේන් එක ඇතුලේ තියෙන යාගේ හරීම ෆයින් ටියුන් වෙච්ච කිමිකල් මේ මික්ස්චර් එකක් තියෙන්නේ. ඒකට පොඩ්ඩක් හරි ඔයා අත ගැහුවොත් මොකද වෙන්නේ? ඒකේ තියෙන බැලන්ස් එක නැති වෙනවා. ඔයා නිකොටින් වැඩිපුර දෙන්න නිකොටින් රිසෙප්ටර්ස් අඩු වෙනවා. ඒ කිමිකල් එක වැඩි කරනකොට බ්‍රේන් එක කරන් රිසෙප්ටර්ස් අඩු කරනවා. රිසෙප්ටර්ස් අඩු කරනකොට සිගරට් එක නැති වුණාම සමහරුන්ට අඩුම ගානේ টয়ලට් එකට යා ගන්නත් බෑ. ඇබ්බැහි වුණා. සමහරුන්ට සිගරට් එක නැතුනේ. සමහරු ඉන්නවා මගේ ළඟට ඊ ආවා. එයාට කෑම කන්න බෑ දැන් අරක්කු බොන්නේ නැතුව. පොඩි ෂොට් එකක් ගන්න නැතුව කෑම කන්න බෑ. ඇයි? මෙතනින් පල්ලෙහාට කෑම යන්නේ නැතුව. එයාට අරක්කු ටිකක් බොන්න ඕනේ කෑම ගන්න. ඇයි ඒක වෙන්නේ? අපේ ශරීරය ඩිපෙන්ඩ් වෙනවා මේ කිමිකල් එකට. ඩිපෙන්ඩන්ස් කියලා කියන්නේ. සමහර ළමයි ඉන්නවා ඒගොල්ලන්ට ටිකක් කල් ගියපුවාම ඇහැරිලා ඉන්න මත්ද්‍රව්‍ය නැතුව බෑ. ඊට පස්සේ ශරීරය ඔකට ඇඩප්ට් වුණාට පස්සේ තමයි අපි ඔය කියන්නේ සික් එක කියලා කතා කරන්නේ. ඒකට කියන්නේ withdrawal reaction එක කියලා. අපි කියන්නේ ඇඟ දැන් කිමිකල් එක නැතුව ඇඟට දුවා ගන්න බෑ. ඇයි? ඇඟේ තියෙන ස්වභාවික කිමිකල්ස් ටික දැන් dry out වෙලා. ඇයි අපි මේ කිමිකල් එක එළියෙම දාන නිසා ස්වභාවික කිමිකල් එක dry out වෙලා. මොළේ වැඩ කරන්නේ.
ඒක තමයි ඇඩික්ෂන් වල තියෙන බරපතලම තත්ත්වය. ස්ට්‍රෙස් වලට කට්ටිය ඒ ස්ට්‍රෙස් එක රිලීව් කරගන්න ඇඩික්ට් වෙනවා. හරි ඉක්මනට සබ්ස්ටන්ස් වලට. හැබැයි ඒ ඇඩික්ෂන් එකේ අවසාන ප්‍රතිඵලය එයාට එයාගේ සාමාන්‍ය මානසිකත්වය නැති වෙලා එයා ඇබ්බැහි වුණොත්. එයාට ඒ ඩ්‍රග් එක නැතුව ඉන්න බැරි තැනට ආවොත් එයාගේ මනස ඕල්රෙඩි ලෙඩයි. ඇබ්බැහි වීම කියලා කියන්නේ මතක තියාගන්න මානසික රෝගයක්. ඒක මෙන්ටල් ඩිසෝඩර් එකක්. අනිවාර්යයෙන්ම රෝගයක් වුණාම ඒකට ප්‍රතිකර්ම අවශ්‍ය වෙනවා. නැතුව තනියම නවත්තන්න බෑ. කවුරු හරි මොනවා හරි මානසික මොනවා හරි ඩ්‍රග් එකකට මොනවා හරි ඔය මත්ද්‍රව්‍යයකට ඇඩික්ට් වෙලා ඉන්නවා නම් එයාව ගලව ගන්න අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ සහ ඊට පස්සේ එතනින් එහාට මානසික සෞඛ්‍ය ඔය උපදේශකවරුන්ගේ උදව්ව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එයාට තනියම මේක ගලව ගන්න බෑ, නවත්ත ගන්න බෑ. ඒ தත්ත්වයට එනවා. ඒ නිසා ස්ට්‍රෙස් එක මතක තියාගන්න වැරදි විදිහට විසඳ ගන්න ගියොත් අපි හිතියට වඩා ලොකු අමාරු වල වැටෙනවා. මගේ ළඟට ගෑනු ළමෙක් ආවා. ඒත් ඔය අපරල් සෙට් එකේ එක්සිකියුටිව් ග්‍රේඩ් එකේ ළමෙක්. ඒ ළමයා මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා. මේ හොඳ පෞරුෂයක් තියෙන හොඳ ගෑනු ළමෙක්. ඇයි ස්ට්‍රෙස් එක තරහා ගන්න බැරුව ඒ වැඩ කරන කෙනෙක් අඳුන්නලා දීලා මත්ද්‍රව්‍ය වලට බැහැලා. අපි හරි ඉක්මනට බ්‍රේන් එක බැහැ වෙනවා. ඊට පස්සේ අපිට කවදාවත් ප්‍රകൃති තත්ත්වයට එන්න බෑ. මත්වීම කියලා කියන්නේ ප්‍රകൃතියෙන් විකෘතියට යන එකක්. ඒ නිසා ජීවිතේ ස්ට්‍රෙස් එකක් තියෙනකොට ඒක වැරදි විදිහට විසඳ ගන්න යන්න එපා. සමහරු ස්ට්‍රෙස් එකට කනවා. අපි කියනවා ස්ට්‍රෙස් ඊටින් කියලා. ස්ට්‍රෙස් එකට කන අය ඉන්නවා. ඒගොල්ලෝ ඊට පස්සේ ස්ට්‍රෙස් එක තියෙන කාලේ මහත් වෙනවා. ස්ට්‍රෙස් එකට ગેස්ට්‍රයිටිස් එනවා. බඩ දනවා. ස්ට්‍රෙස් එකට ඔළුවේ කැක්කුම එනවා. මිග්‍රේන් එනවා ස්ට්‍රෙස් එකට. ස්ට්‍රෙස් එකට දරා ගන්න බෑ මිග්‍රේන් එනවා. කොහෙන් බෙහෙත් ගත්තත් ඔළුව කකිනවා. මේ බෙහෙත් ගන්නකොට හොඳයි. ආයි ඔළුවේ කැක්කුම අනිවාර්යයෙන්ම පිටිපස්සේ ස්ට්‍රෙස් එක තියෙනවා. ස්ට්‍රෙස් එකට ඔය ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියලා මේ බඩේ අමාරුවක් එනවා ස්ට්‍රෙස් එකට. කාපු ගමන්ම টয়ලට් යන්න වෙන්නේ ස්ට්‍රෙස් එකට. දවසකට 10 12 වතාවක් සමහරු යනවා සමහරු අනිවාර්යයෙන්ම උදේට දෙපාරක් තුන් පාරක් යන්නම ඕනේ. අන්තිමේදී පයිල්ස් උත් හැදිලා ඒ ස්ට්‍රෙස් එකට. ස්ට්‍රෙස් එක තමන්ගේ ජීවිතයේ දැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමයි හොඳම ඉන්ඩිකේටර් එකක් තමයි නිින්දයි කැම රුචියයි කියන එක. එක්කෝ ඒක වැඩි එක්කෝ ඒක අඩුයි. ඒ කියන්නේ වෙනදට වඩා ඔයා දන්න කාලේ ඉඳලම ඔයා ටිකක් වැඩිපුර කන බොන කෙනෙක් නම් වැඩිපුර නිදා ගන්න කෙනෙක් නම් ඒ ස්ට්‍රෙස් එක නෙමෙයි. නමුත් වෙනදට වඩා හැමතිස්සෙම මානසික රෝග ලක්ෂණයක් හැමතිස්සෙම සංසන්දනය කරන්න ඕනේ. Taman ප්‍රශ්නේ එන්න කලින් හිටපු සිටුේෂන් එකත් එක්ක. මේ ප්‍රශ්නේ එන්න කලින් මං කොහොමද මේ ප්‍රශ්නෙත් එක්ක දැන් මං කොහොමද කියලා. එක්ක නිින්ද වැඩි එක්ක නිින්ද අඩුයි. සමහරුන්ට නිින්ද යනවා ඇඟේ අමාරුට. හැබැයි රෑ හැරෙනවා ආයි නිින්ද යන්නේ නැහැ. සමහරුන්ට මුළු එක රැයක් ඇතුළත දෙපාරක් තුන් පාරක් සමහරු හැරෙනවා. සමහරුන්ට ටිකක් නපුරු හීන පේනවා, බය වෙලා ඇහැරෙනවා, දාඩිය දාන සමහරු හීනෙන් කියවනවා, දත් මිටි කනවා. ඒක සමහරු කියන අනේ නැගිට්ටාම අපිට කියන ඇයි මේ ඔයා මේ කියවන්නේ මෙච්චර හීනෙන්? යට ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ අපේ මනස, අපේ සයිකි එක. ඒක අයිස්බර්ග් සින්ඩ්‍රෝම් එකක් කියලා කියන්නේ. ඒක අයිස්බර්ග් කන්සෙප්ට් එකක්. මේ වතුර නම් මේ අයිස් නම් අපි ගනුදෙනු කරන්නේ මනසේ ඊ타ත්ම සීමිත කොටසක් එක්ක. අසීමාන්තික කොටසක් සෑහෙන 80% විතර වගේ මනසේ අපේ තියෙන අන්කොන්ෂස් මයින්ඩ් එක. අපිට මේක ඇතුලේ පොඩි දෙයක් එළියට එනකොට මේක යට ගොඩාක් කන්ෆ්ලික්ට්ස් තියෙනවා. සමහර වෙලාවට පොඩි කාලේ පන්තියේ යාළුවා කියපු කතාවක් ඔයාගේ අතීතයේ තාම ඔයාට තියෙනවා. ඒක අදටත් ඔයාට බලපාන්න පුළුවන්. ටීචර් කෙනෙක් දීපු කමෙන්ට් එකක් තාම ඔයාගේ ඔළුවේ තියෙනවා. ඒක අදටත් ඔයාට බලපාන්න පුළුවන් මතක තියාගන්න. මගේ ළඟට ආවා මේ performance anxiety තියෙන කෙනෙක්. එයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න තිබුණා. එයාගේ ඊළඟ ප්‍රොමෝෂන් එකට කලින්. එයාට ප්‍රසන්ටේෂන් එක කරගන්න බෑ. ටිකක් අපේ තියෙන සයිකෝ ඇනලිසිස් කියලා අපි පොඩ්ඩක් එයාගේ ජීවිතේ පොඩ්ඩක් විමසලා බලනකොට එයා පොඩි කාලේ 4 වසරේදී එයා සින්දුවක් කියන්න ගිහිල්ලා එයාගේ පන්ති ඉස්සමේ නිකන් සාමාන්‍ය පොඩි පන්තියක් ඉස්සා ළමයි යාට hina වෙලා තියෙනවා. ඒක අදටත් බලපානවා. වයස අවුරුදු 40 ගානක් තරුණයාට. අදටත් බලපානවා. එයාට perform කරගන්න බෑ සෙනගක් ඉස්සලා. ඒ නිසා මේ අපේ ජීවිතේ මේ මොනවා හරි මේ එළියේ චූටි දෙයක් තිබ්බත් මතක තියාගන්න මේ ඇතුලේ කතාව ලොකු කතාවක් තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ සංසන්දනය කරන්න. වෙනදට වඩා දැන් අලුත් ඇඩික්ෂන් එකනේ ෆෝන් ඇඩික්ෂන් එක. අලුත් ඇඩික්ෂන් එක ඒක. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක ඒ තරමට නෝමලයිස් වෙලා. හැබැයි ස්මාර්ට් ඩිවයිස් එකකින් වෙන්නේ මොකද්ද? අපි පුදුමාකාර විදිහට ඩිස්ට්‍රැක්ෂන් වෙන ගමන් අපේ මනසට දරා ගන්න බැරි ඉන්ෆර්මේෂන් ලෝඩ් එකක් ඔලුවට එනවා. මනසට දරා ගන්න බැරි ඉන්ෆර්මේෂන් ලෝඩ් එක. ඒක නිසා වෙන්නේ මොකද අපේ මනස ව්‍යාකූල වෙනවා.
ඒකට එක හේතුවක් මීට අවුරුදු අපි හිතමුකෝ 50කට කලින් ජීවත් වෙලා හිටපු මිනිස්සෙගේ ආයුෂයි දැන් අපි ආයුෂයි අඩු වෙන්න ඒකත් එක හේතුවක්. මීට අවුරුදු 50කට කලින් ජීවත් වුණු කෙනෙක්. එයාගේ තියෙන ইনফර්මේෂන් ලෝඩ් එක හරියම අඩුයි අදට සාපේක්ෂව. එයා ලෝකේ වෙන දේවල් මොනවද දන්නෙත් නැහැ. රයිට්? එයා ඇමරිකාවේ ජනාධිපති කවුද දන්නෙත් නැහැ. එයා කරන කියන ඒවා දන්නෙත් නැහැ. අද අපි සමහරලාට යුක්‍රේනයේ රුසියාවට බෝම්බයක් දැම්මද රුසියාව යුක්‍රේනයට බෝම්බයක් දැම්මද ගාසා තීරයේ මෙච්චරක් ඉන්නවද ඇමරිකාවේ ට්‍රම්ප් ඊළඟට මොනවද කරන්නේ අපි ඒවා අපේ ඉන්ට්‍රස්ට් එක ගන්න අපි ලෝකෙ පුදු මේ ඔළුවට දරා ගන්න බැරි ඉන්ෆර්මේෂන් ලෝඩ් එකක් දාලා තියෙනවා. ඒකෙන් වෙන්නේ අපේ ඇටෙන්ෂන් ස්පෑන් එක අඩු වෙනවා. අපි හරි ඉක්මනට ඩිස්ට්‍රැක්ටබල් වෙනවා. අපේ මෙමරි එක ඇෆෙක්ට් වෙනවා. අපේ පර්ෆෝමන්ස් එක ඇෆෙක්ට් වෙනවා. හොඳට මතක තියාගන්න. ෆෝන් එක බලන්න මේ අපි හරියට මේ ෆෝන් හදලා තියෙන මේ ෆෝන් කම්පැනිස් ඒවා හදලා තියෙන පුළුවන් තරම් අපේ ඇටෙන්ෂන් එක ඒකට කියන්නේ ඩ්‍රැග් කරගන්න. පුළුවන් තරම් ඇටෙන්ෂන් එක ඒගොල්ලන්ට තියාගන්න තමයි හදලා තියෙන්නේ. ඔය WhatsApp වගේ ගන්න එක නොටිෆිකේෂන් එකක් තිබ්බහම ඔයා ඒක බලනකම්ම එයා ඒ නොටිෆිකේෂන් එක පොප් අප් කරනවා. Facebook එක ගන්න එයා දන්නවා ඔයා මොන වගේ ඒවටද කැමති කියලා. දැන් Facebook එකේ හැපැසැස්සේ ඇඩ්ස් යනවනේ. ඔයා ස්ක්‍රෝල් කරනකොට ඔයාගේ පොඩි තත්පර ගානක ඩිලේ එකක් තිබුණොත් මොකක් හරි වීඩියෝ එකක එහෙම නැත්නම් මොකක් හරි ඇඩ් එකක එයා ඒක පික් කරනවා. පික් කළා ඒ වගේ සමාන ඒවාම ඔයාට පොප් අප් කර දෙනවා. ඇයි එයාට ඕනි පුළුවන් තරම් ඔයා ඇප් එක ඇතුලේ තියාගන්න. ඒවා සයිකොලොජිකලි මාර විදියට ඩිසයින් කරලා තියෙනවා. ඔයා දන්නේම නැහැ හිතන්න මොන හරි ඔය ෂෝට් වීඩියෝස් හරි මොන හරි වීඩියෝස් මොන හරි බ්‍රවුස් කරන ගත්තාම ඇප් එක පුළුවන් තරම් ඔයාගේ ඇටෙන්ෂන් එක ඒකට තියාගෙන ඉන්න බලනවා. මිනිස්සු කියලා කියන්නේ මතක තියාගන්න සමාජශීලී සත්තු. මිනිස්සු අයිසොලේට් වෙන්න එයාගේ මනස ලෙඩ වෙනවා. මේ ස්මාර්ට් ඩිවයිසස් මොනවද අපිට කරන්නේ මේ සතවර්ෂයේ අපිව අයිසොලේට් කරන එක. ඇයි? අපි කැමති සමාජශීලී වෙන්න. ඒ සමාජශීලීභාවය ඒගොල්ලෝ ගේනවා මේ සෝෂල් මීඩියා ඇතුළත. හැබැයි ඇත්තටම මේ සමාජශීලී වෙනවට වඩා සමාජශීලී වෙන එක පැත්තකට වෙලා අපි අයිසොලේට් වෙන එක තමයි. විශේෂයෙන්ම ළමයි ගෙදර සමහර වෙලාවට ඔයගොල්ලෝ වයිෆ් ගෙදර නම් වයිෆ්ලා බොහෝ වෙලාවට මේ වෙදි ෆෝන් වලට ඇබ්බැහිලා. ඔයගොල්ලෝ ළමයි බලන්නේ නැත්තම් ළමයින්ව මිස් වෙනවා නම් බොහෝ වෙලාවට ඩිවයිස් එකක් තියෙනවා නම් ළමයි මේ වෙනවා. ළමයි කියලා කියන්නේ ඒගොල්ලන්ගේ බ්‍රේන් එක හරි ඉක්මනට ඇඩික්ට් වෙනවා. ඒගොල්ලන්ගේ බ්‍රේන් එකේ කන්ට්‍රෝල් කැලේ තාම හැදිලා නැහැ. අවුරුදු 18ක් 19ක් 20ක් සමහරලාට ඊටත් වඩා යනවා බ්‍රේන් එකේ කන්ට්‍රෝල් කැලේ හැදෙන්න. ළමයින්ට කන්ට්‍රෝල් නැහැ. ෆෝන් එකට ඇබ්බැහි සමහර ළමයි අර කසිප්පු කාර්යයෙන් මේ කසිප්පු බෝතලේ ගත්තා වගේ ෆෝන් එක ගත්තාම කලබල වෙන්නේ. කසිප්පු කාර්යයට කසිප්පු බෝතලේ පේනකොට නලියනවා වගේ තමයි තාත්තගේ අම්මගේ ෆෝන් එක දකිනකොට ඒගොල්ලෝ නලියන්නේ ඒක ගන්න. ඇබ්බැහි වෙලා ළමයි. හැබැයි අපි දන්නේ ඇබ්බැහි වෙලා කියලා. නිකමට අපි අර ඇබ්බැහි වෙච්ච අයට කියන දෙයක් තියෙනවා මේ පුළුවන් නම් මේක නැතුව ජීවත් වෙලා බලන්න කියලා. පුළුවන් නම් ෆෝන් එක නැත්. දැන් හිතන්නකෝ මට මේ ඔෆිස් එකේ වැඩ රාජකාරී වැඩ මම කරන්න ෆෝන් හරි. account එකක් තියාගන්න. ඒකේ ඔෆිස් එකේ වැඩ විතරක් තියාගන්න. ඔෆිස් එකේ වැඩ වලට විතරක් ෆෝන් එකක් තියාගන්න වෙන කිසිම social media කිසිම එකක් නැතුව බලන්න ඉන්න පුළුවන්ද කියලා. දවසක් දෙකක් තුනක් නෑ බ්‍රේන් එක කියනවා ගනින් කියලා කියනවා. එහෙම කියනවා නම් ඔයාට ඔයාව නවත්ත ගන්න බැයි නම් you are addicted to phones. ඒ ඇඩික්ෂන් එක ඔයාව ඉන්ෆර්මේෂන් වලට ඕවර්ලෝඩ් කරනවා වගේ බ්‍රේන් එකට. ඔයාට ඉන්ෆර්මේෂන් ප්‍රොසෙසින් ස්පීඩ් එක අඩු වෙනවා. ඔයාගේ ඇකියුරසි එක අඩු වෙනවා. මිස්ටේක්ස් වැඩි වෙනවා. මෙමරි ලෝ වෙනවා මතක තියාගන්න. ඒ නිසා මානසික සෞඛ්‍ය පුරුද්දක් හැටියට අපිට ගාව තියෙනවා හොඳ mental health habits. පළවෙනි දේ ආතතියක් ආවට පස්සේ ඒ ආතතිය විසඳ ගන්න හොඳ මානසික සෞඛ්‍ය පුරුදු ඇති කර ගන්න. ඒක තමයි මානව සම්බන්ධතා. එයි මොනවත් මානව සම්බන්ධතා කියන්නේ ප්‍රශ්නයක් ආපුවම කතා කරන කෙනෙක් වාගේ ජීවිතේ ඉන්න ඕනේ. ඕපන්ලි ඔයා කියන එක අහලා ඔයාට බොහොම මැදහත් ඔපිනියන් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට ඉස්සර කාලේ ඔය සැමියා සහ බිරිඳ එකිනෙකාට කරගත්තේ ඒක. දැන් අවාසනාවට සැමියාගේ ලෝකයේ වෙනයි බිරිඳගේ ලෝකයේ වෙනයි. බොහෝ වෙලාවට ඕපන්ලි බිරිඳට කතා කරගන්න පුළුවන් තරමට අපි අපේ රිලේෂන්ෂිප් එක ස්ට්‍රෙන්තන් කරගෙන නැහැ, හදාගෙන නැහැ. ඒක එක පාර්ශවයකට විතරක් කියන්න පුළුවන් වැරද්දක් නෙමෙයි. ආපෝ මට ඉන්නේ මෙලෝඩියක් කතා කරන්න බැරි ගෑණියෙක් නෑ. ඒ ගෑණි ඒ තත්ත්වයටපත් කරන අපිට 50%ක දායකත්වයක් තියෙනවා මතක තියාගන්න. ඒ නිසා තමන්ගේ ජීවිතේ කවදා හරි දැන් හිතන්න බලන්න පවුල ඇතුලේ මේ වගේ කෙනෙක් නැත්තම් එහෙනම් මතක තියාගන්න කවුරු හරි එක්ක ඇඩ්වයිසර් කෙනෙක් අපි කියන්නේ කවුන්සලර් කෙනෙක් හරි තියාගන්නට ඕනේ. එහෙම නැත්නම් යාළුවෙක් හරි තියාගන්න ඕනේ Tamanට ප්‍රශ්නයක් ආපම කතා කරමු. කතා කරන එකෙන් ප්‍රශ්නේ 50%ක්ම විසඳෙනවා මතක තියාගන්න. ඒකේ තියෙනවා self
රිෆ්ලෙක්ෂනරි ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ අපිට අපිව රිෆ්ලෙක්ට් වෙනවා අපි මේ කතාව කාට හරි කියනකොට අපේ කටින්. සමහරවිට ප්‍රශ්නේ කියනකොටම ප්‍රශ්නේ උත්තරේ ආනේ මට මේක කලින් කල්පනා වුණේ නෑ කියලා අපිට හිතෙනවා. නිසා ලේසිම දේ තමයි ගෙදර පරිසරය ඇතුළත කතා කරන්න වෙලාවක් කතා ගන්න. කමක් නෑ. ඔබට ඔබේ ප්‍රශ්නේ කතා කරන්න බෑ ගෙදර කෙනෙක් නෑ කියලා කමක් නෑ. හැබැයි ඔබ ඇහුම්කන් දෙන්නෙක් බවට පත් වෙන්න ගෙදර. දරුවගෙන් අහන්න කොහොමද ඉස්කෝලේ? වෑන් එකේ මොකද වුනේ? ඉස්කෝලේ මොකද වුනේ? අම්මගෙන් තාත්තගෙන් අහන්න අද දවස කොහොමද ගත කරේ? මොනවද කළේ? විශේෂයෙන්ම ඔබේ ජීවන සහකරුවගෙන් අහන්න කොහොමද ඔබේ දවස? කමක් නෑ. කවුරුත් ඔබ කියන දේ අහන්නේ නෑ කියලා මුලදී එහෙම තමයි. හැබැයි ඔබ ඇහුම්කන් දෙන්නෙක් බවට පත් කරා. ඔබම පත් වෙනවා. අපි මිනිසුන්ට ඇහුම්කන් දෙන හැකියාව එන්න අපෙන් අඩු වෙනවා. අපි ඇහුම්කන් දෙන්නේ නැහැ මිනිස්සුන්ට. එකක් අපිට වෙලාවක් නැහැ. ඒක තමයි අපි මේ ජීවිතේ කරන ලොකුම වැරද්දක්. අපි අපිට වෙලාවක් නැති කරගෙන තියෙන මිනිස්සු ආශ්‍රය කරා. ඇහුම්කන් දෙන්නෙක් බවට පත් වෙන්න Tamanට කතා කරන්න කෙනෙක් හොයාගන්න. ඒ හොඳම දේ තමයි කවුරුත්ම නැත්තම් මැදහත් යාළුවෙක් හරි නැත්තම් උපදේශකවරයෙක් හරි තියාගන්න ඕනේ කවුන්සලර් කෙනෙක් කතා කරන්න. ওই මිත්‍ර සමාගම් වල තියෙන වැදගත්කම ඒක තමයි. බොහෝ වෙලාවට මිත්‍ර සමාගම් හරියට ස්පොයිල් වෙනවා. ඔකට මද්ද්‍රව්‍ය එනකොට. ওই මද්ද්‍රව්‍ය වෙනකොට අපේ ට්‍රැක් එක පයින්නවා. අපරාධي. ඒ කියන්නේ පළවෙනි ෂොට් එක දෙක ඇතුළතදී කතාව වෙනවා. 3-4 වෙනකොට මනස අවුට්. ඒතකොට ප්‍රශ්නේ කතා කරගන්න බැරි වෙනවා. ওই කලාතුරකින්ම කෙනෙක් 3-4 දාලත් ඔළුව වැඩ කරන කෙනෙක් ඒත් ප්‍රශ්නේ කතා කරලා මිනිස්සු බිව්වහම ප්‍රශ්න කතා කරන හැටි. බොන්නේ ප්‍රශ්න කතා කරනවා. ඒක පුළුවන් තරම් මිත්‍ර සමාගම් වල මද්ද්‍රව්‍ය පුළුවන් තරම් සීමා කරන්න. පුළුවන් තරම් සීමා කරන්න නැත්තරම නැති වෙනවා නම් අපි නම් කැමති. නමුත් ප්‍රායෝගිකව ඒක වෙන්නේ නැහැ. පුළුවන් තරම් සීමා කරන්න. ඔබ එකතු වෙනකොට ගොඩක් පිරිමි ළමයි ඉන්න හින්දා මම කියන්න. දැන් හිතන්නකො අපි දැන් යාළුවෝ සෙට් වෙනවා කියලා. එක බෝතලයකට හරි සීමා කරන්න. 2-3 ගේන්න එපා. ඒක බෙදාගෙන බොන ගම ඔබට කතා කරන්න පුළුවන්. නැත් අමද්දක සංගම් ඉතාමත්ම හොඳයි. බොන්නේ නැතුව සෙට් වෙන. දැන් හරිද අපි සෙට් වෙනවා කියලා බොන්න. දවසක් බොන්න නැතුව සෙට් වෙන්න. වෙනස තීරේ යෝගලට. මං කියනකොට ඊළඟ සෙට් වෙන සෙට් ඉල්ල වෙන එකක් එක්ක සෙට් වෙන්න අරක් නැත. වෙනස තීරේ. මුලින් පොඩි කම්මැලිකමක් දැනේ. නමුත් කතා කරන ගත්තට පස්සේ යාළුවෙක්ට කතා කරන එක හරීම වටින දෙයක්. මොකද සමහරවිට යාළුවට ඔයාව තේරුම් ගන්න තියෙන හැකියාව වැඩි. ඇඩ්වයිස් එක හරියනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් සමහර වෙලාවට බිරිඳට කියන්න බැරි දේවල් යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි යාළුවටත් කියන්න බැරි. එහෙම නැත්නම් යාළුවගේ ඇඩ්වයිස් එක ෂුවර් නැති. බිරිඳටත් කියන්න බැරි. ඔයගොල්ලෝ ඔයා හුදේකලා වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඒකට මේ වෘත්තීමය සේවාවක් අවශ්‍යයි. ඒකට තමයි කවුන්සලින් කියලා කියන්නේ. මම පෞද්ගලිකව මේ සේවාව ලංකාවේ ඇති කරන්න පුළුවන් තරම් මහන්සි වෙන වෛද්‍යවරයෙක්. සාමාන්‍ය වෛද්‍යවරු ටිකක් කැමති නෑ මේ සේවාවට. නමුත් මම මේ සේවාව ඇති කරන්න උත්සාහ කරන වෛද්‍යවරයෙක්. ඇයි ඒ? ඉස්සර අපිට හිත හදාගන්න ක්‍රම තිබුණා. ඉස්සර අපිට අපේ ඥාති සහෝදර සහෝදරයෝ හිටියා. අපි හරි විස්කෘත පවුල්, අපේ සමාජය හරි සරලයි. අපිට ආගමික පසුබිම තිබුණා. අපි පන්සලට ගියා. එතනින් හිත සැනසුණා. මිනිස්සුන්ට දැන් හිත සනස ගන්න තියෙන ක්‍රම එන්නේ අඩු වෙනවා. ඉස්සර සමහර ලස්සන සින්දුවක් එහෙම නැත්නම් ලස්සන වැඩසටහනක් දැන් බලන්න විද්‍යුත් මාධ්‍ය වලින් පවා අපිට ඇහෙන්නෙම අපේ අර කාමය, රාගය, ගැටලු ප්‍රවෘත්තියක් උනත් බලන්න. ඒක හරීම උලුප්පලනේ දක්වන්නේ. ඒක අර රීච් වැඩි කරගන්න නිවුස් එකක් උනත් අර ඒක ඇම්ප්ලිෆයි කරලා පර කරලා කියන්නේ. ටෙලිනාට්‍යයක් උනත් දැන් කතාව යන්නේ මේ අර්බුද හරහා තමයි ටෙලිනාට්‍ය උනත් දුවන්නේ. අර ජීවිතයේ දේවල් ඉගෙන ගන්න තියෙන විද්‍යුත් මාධ්‍ය දැන් නෑ. දැන් තනිකරම අර්බුද කන්ෆ්ලික්ට් ඔස්සේ තමයි සිනමාවක් දුවන්නේ, ටෙලිනාට්‍යයක් දුවන්නේ මේ වගේ. කන්ෆ්ලික්ට් එකක් ගේන්නේ. ඒ නිසා මේ උපදේශනය තියාගන්න කවුරුත් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්නවා. ආණ්ඩුවෙන් සල්ලි ගෙවලා පත් කරලා පඩි ගෙවන උපදේශකවරු ඉන්නවා. සමාජය ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න හරිම අඩුයි. එහෙම නැත්නම් පර්සනල් අයත් ඉන්නවා, ප්‍රයිවට් අයත් ඉන්නවා. ඒ වගේ අයට පුළුවන් මේ අපි කියන ප්‍රශ්නයක් එනකොට ඔයා කියන දේ අහන ගමන් එයාට පුළුවන් මේ ප්‍රශ්නේ මේ කියන්නේ ඩිෆයින් කරන්න මනෝවිද්‍යානුකූලව. ඒ කියන්නේ ඕනෙම කෙනෙක්ගේ ජීවිතයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි? එයාට මේ ප්‍රශ්නේ පේන්නේ යම්කිසි කොටසක් විතරයි. අපි හිතමුකෝ 80%ක් විතරයි පේන්නේ. 20% එයාට පේන්නේ බොහෝ වෙලාවට එයාගේ ඉමෝෂනල් ප්‍රශ්නයක් නිසා. ඒකට බලන්න පෞල් ආරවුලක් කියලා. මෙයාට වෙන ඔක්කොම අකටයුතුකම් එයාට හොඳට තේරෙනවා දැනෙනවා. හැබැයි බිරිඳගේ ප්‍රශ්නේ පැත්තෙන් එයාට ඒ තියෙන අඩුපාඩුකම් එයාට පේන්නේ නැහැ. සමහර වෙලාවට මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේ නොපෙනෙන 120. ගොඩාක් ජීවිතවල ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගලන්ට තාම ඉතුරු වෙලා ජීවිතේ ඒක ප්‍රශ්නයක් වෙලා ඉතුරු වෙලා තියෙන්නේ මුළු ප්‍රශ්නේම අපිට තේරෙන්නේ නැති නිසා. පේන්නේ නැති නිසා. අපි ඒකට සංවේදී නැති නිසා. ඒ ප්‍රශ්නෙට උත්තරේ සමානවට තියෙන්නේ අපිට නොපෙනෙන පැත්තේ.
තිබ්බනම් අපි ප්‍රශ්න විසඳලා. මොකද අපි කවුරුත් කැමති නැහැ ප්‍රශ්න එක ජීවත් වෙන්න. අපි ප්‍රශ්න විසඳන මිනිස්සු. විසඳ අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා උපදේශකවරයාට පුළුවන් මේ පේන්නේ නැති කෑල්ල ඔයාට අව්‍යානස් එකට ගේන්න. නිසා එයාට පුළුවන් ඔයාට ඔප්ෂන්ස් දෙන්න. සමහරවිට රැකියාව සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. එයා රැකියාව ගැන කිසිම දෙයක් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ වුණත් එයාට පුළුවන් මේ ඔප්ෂන්ස් කියන. අපි ගාව තියෙන ඔය problem solving counseling කියලා methods. පුළුවන් ඔයාට තියෙන මේ ප්‍රශ්නෙට තියෙන ඔක්කොම ඔප්ෂන්ස් ටික එක පෙළට හදලා ඔප්ෂන්ස් ටික හදලා එක try කරන්න පුළුවන්. ඒ පොඩි ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ ජීවිතයේ උපදේශකවරයා ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. ඒවා විසඳන ක්‍රමවේද ටෙක්නික්ස් එයා ගාව තියෙනවා. තව SWOT analysis කියලා එකක් තියෙනවා. ඔයාගේ තියෙන strengths, weaknesses, opportunities, threats. ඔයාගේ ලයිෆ් එකේ තියෙන ප්‍රශ්නයක් ඕකට දාලා ඔයාගේ ලයිෆ් එකට දාලා ඔයාගේ ජීවිතය එතනින් කොහොමද ගැලවෙන්නේ කියන එක කවුන්සලර්ට කරන්න පුළුවන්. ඒ නිසා දේවල් කතා කරන එක හරි වැදගත්. ඇයි? අපි කතා කරන්න බැරි වුණොත් අපි ප්‍රශ්නෙත් එක්කම ජීවත් වුණොත් ඊළඟට මොකද්ද වෙන්නේ? අපේ බ්‍රේන් එක ෆන්ක්ෂන් කරන්න හැපිනස් ඕනේ. ඒ හැපිනස් එකට අදාළ කිමිකල්ස් අපේ බ්‍රේන් එකේ අනිත් ෆන්ක්ෂන්ස් වලට හරීම අත්‍යවශ්‍යයි. පොඩි උදාහරණයක් ඇටින්න මම එක කිමිකල් එකක නමක් කියන්නම් ඩෝපමීන්. ඩෝපමීන් කියලා කියන්නේ තෘප්තියට සතුටට තියෙන එක. තව කිමිකල් එකක් සෙරටොනින්. එයා මානසික සැනසීමට තියෙන කිමිකල් එක. ඕක නැති වෙනකොට සෙරටොනින් ලෙවල් එක බහිනවා. සෙරටොනින් ලෙවල් එක ඕනේ වගේ ඇටෙන්ෂන් එකට, කන්සන්ට්‍රේෂන් එකට, ඉමෝෂනල් කන්ට්‍රෝල් එකට. තව ගොඩක් මානසික ක්‍රියාවලට ওই කිමිකල් එක ඕනේ. හැබැයි සතුට නැති වුණාම කිමිකල් එක බහිනවා. කිමිකල් එක බැස්සාම ඔයාගේ තියෙන කැපැසිටිස් ඔක්කොම බහිනවා. බැහැගෙන යනවා. මෙහෙම බැහැගෙන ගිහිල්ලා ඔයාගේ මනසපත් වෙනවා බොහොම දුක පිරුණු ශෝකාකුල ස්වභාවයකට. අපි ඒකට කියනවා ડિප්‍රෙසිව් මූඩ් කියලා. මූඩ් එක ඒ කියන්නේ කෙනෙක්ට එළියෙන් බලලා කියන්න පුළුවන් මූඩ් එක කොහොමද කියලා. මිනිස්සු හැටියට අපිට හැඟීම තියෙනවා. අපිට හැකියාව තියෙනවා. ඔයා ඉන්නේ හොඳ මූඩ් එක. ඔයා නම් අද ඉන්නේ සවුත් මූඩ් එක. අපිට මිනිහෙක් දිහා බලලා මූඩ් එක කියවන්න පුළුවන්. මේ මිනිස්සගේ අභ්‍යන්තර මානසික පරිසරය එළියට පේනවා. මූඩ් එක. මේ මූඩ් එක අපි කියනවා ලෝ මූඩ් කියලා. එහෙම නැත්නම් ડિප්‍රෙස් මූඩ් කියලා කියනවා. ડિප්‍රෙස් මූඩ්. මේක ලෝ වෙනවා ડિප්‍රෙස්. හරි ශෝකාකුලයි දුක්බරයි. ඒක නැති වෙන්නේ නැහැ. දැන් සති ගානක් එන අප්සෙට් එකේ මේ මිනිහා ඉන්නේ. දෙක එයාට යාගේ ජීවිතයේ තියෙන උනන්දු, ඉන්ට්‍රස්ට්, උනන්දු, අරමුණු. එයාට වැඩ කරන්න තියෙන උවමනාව. ජීව ශක්තිය මේක බහිනවා. මේව බැහැලා නම් මතක තියාගන්න එයාට දැනටමත් ડિප්‍රෙෂන් කියන මානසික රෝගී තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ නැගිට ගන්න බෑ, පණ නෑ. මේ දවසක් දෙකක් නෙමෙයි මේ සති දෙකකට වඩා. පණ නෑ, උනන්දු ඔහේ වැඩට එන්නම් මාලේ වැඩට එන්නේ. කරන්නම් වාරි කරන්නේ. කිසි ගාණක් නෑ, දොස් කිව්වට කිසි ගාණක් නෑ. ඔහේ බලාගත්ත ජීවිතේ ඔහේ දුවනවා නම්. වෙනද සින්දු අහපු කෙනා සින්දු අහන්න නැත්තම්, වෙනද hina වෙලා කතා කරපු කෙනා කතා කරන්නේ නැත්තම්, එයා අයිසොලේට් වෙනවා නම් එයාට ડિප්‍රෙෂන් මතුවෙන්න ගන්නවා. ලංකාවේ අතිශය සැලකිය යුතු ප්‍රතිශතයක් 20%කට කිට්ටු ප්‍රතිශතයකට මේ තත්ත්වයේ තියෙන වැඩිහිටි ජනගහනය. මේක ප්‍රතිකර්ම කළ යුතු තත්ත්වයක් මතක තියාගන්න. මේක ප්‍රතිකර්ම කළ යුතු තත්ත්වයක්. මේකට ප්‍රතිකර්ම කරේ නැත්නම් තවදුරටත් එයා මේ රෝගයේ ගැඹුරු දරුණු අවස්ථාවලට ගිහිලා අන්තිමේදී ජීවිතේ නැති කරගන්න එක, ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයන් සමහරවිට උමතුවටත් හැරෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් හොඳ උනේ නැත්නම්. හරිම සරලයි. කෙනෙක් ශෝකාකුල ස්වභාවයෙන් ජීවත් වෙනවා. ජීවිතේ කිසි ගෝ එකක් නැහැ. ඔයගලන්ට ඕනේ තරම් හම්බෙලා ඇති. Tamanටත් ඒක දෙන්න ඇති. හැබැයි ටික කාලයක්, සති දෙකකට වඩා කාලයක් යනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ළඟට අපි යොමු විය යුතුමයි. කල් දාන්න එපා වෙන්නේ. සමහර ડિප්‍රෙෂන් තියෙන අය මත්ද්‍රව්‍ය අරගෙන ඒක හදා ගන්නවා. සමහර මත්ද්‍රව්‍ය වර්ග තියෙන එක ගත්තාම ડિප්‍රෙෂන් ගතිය අඩු වෙනවා ටිකක්. ඊට වැඩ කරගෙන යනවා ආයි ડિප්‍රෙෂන් වෙනවා ආයි මත්ද්‍රව්‍ය ගන්න. ගොඩක් ඔය මානසික රෝග තියෙන අය මත්ද්‍රව්‍ය ගන්න ඒකටයි. තමන්ගේ රෝගය නැති කරගන්න. රෝග ලක්ෂණ නැති කරගන්න. ඊට පස්සේ මේගොල්ලන්ට අර මම කලින් කතා කරපු ආහාර අරුචිය හෝ වැඩිපුර කෑම කන එක නිින්ද නොයන එක තමන්ට බැනගන්න එක සහ මේ මැරෙන්න හිතෙන එක එනවා. ඔළුවට මැරෙන්න හිතෙනවා. ඔබ මුලින් නිකන් සංකල්පයක් වගේ ආවට බ්‍රේන් එකම ආයි පොප් අප් කරනවා. මොකද අපිට ජීවත් වෙන අපි හැමෝටම අරමුණක් ඕනේ ජීවිතේ. අරමුණ නැති වෙච්ච ගමන්ම මනසම තීරණය කරනවා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. අපි හැමෝටම there should be a purpose to live. අපි හැමෝටම අරමුණක් ඕනේ. අරමුණ නැති වෙච්ච ගමන් මනසම කියනවා මැරියම් කියලා. ඒක හරිම භයානක අවස්ථාවක්. මොකද ඒක කාටවත් එළියට පේන්නේ නැහැ සහ ප්‍රෙඩික්ට් කරන්න බෑ. ප්‍රෙඩික්ට් කරන්න බෑ. කියන්නේ අර මේ தත්ත්වය තියෙන්න ඕනේ කාලයක්. ප්‍රෙඩික්ට් කරන්න බෑ. මුලින් සිතුවිල්ල එනවා. ඊට පස්සේ ප්ලෑන් එක එනවා. කොහොමද මැරෙන්නේ කියලා ප්ලෑන් එක ඔලුවට එනවා. ඊට පස්සේ ඒව ගැන හොයනවා. ඒව ගැන නිවුස් වලට ඉන්ට්‍රෙස්ටඩ්. අන්තිමේදී try කරනවා.
try කළා සැලකිය යුතු ප්‍රතිශතය පළවෙනි attempt එකේම සාර්ථකයි. ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි. කවුරු හරි මේ වගේ ලක්ෂණ හේතු තියෙනවා නම් එයාව ඉක්මනටම තල්ලු කරන්න ඕනේ. ඇයි ඒ හිතන්නකෝ ඔයගලන්ට ડિප්‍රෙෂන් ආවා කියලා. මට ආවා කියලා. මට හිතෙන්නේ බෙහෙත් ගන්න. මට හිතෙන්නේ උදව් ඉල්ලගෙන යන්න. ඒකයි කලින් කිව්වේ අර ආතති අවස්ථාවේදීම කෙනෙක්ට කතා කරන්න. කොහොම හරි හිතේ තියෙන ප්‍රශ්නේ විසඳගන්න. ඇයි ප්‍රශ්නේ එක්ක ඔයා ජීවත් වෙගෙන ගියොත් ડિප්‍රෙෂන් හැදුනොත් ඊට පස්සේ එතනින් එහාට ඔයා ප්‍රශ්නේ විසඳන්න හදන්නේ නැහැ. ඔයාට ප්‍රශ්නේ විසඳීමේ තියෙන උවමනාව නැති වෙලා යනවා. ඒක හරි භයානකයි. ඒකයි ડિප්‍රෙෂන් හැදිච්ච අය අපි හොයා ගන්න ඕනේ. we have to reach them. ඒගොල්ලෝ හොයාගෙන ඒගොල්ලෝ අරගෙන යන්න ඕනේ. සා මේක දැනගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ ජීවිතේ කවදා හරි ඔයගොල්ලෝ මේ තත්ත්වයටපත් වුණොත් වහාම වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න ඕනේ. මොකද ඊළඟට අපි දන්නේ නැහැ ඊළඟ ස්ටේජ් එකට අපිට මොන වෙලාවෙ යයිද කියලා. කවුරු හරි ඉන්නවා නම් හිතේ දුකකින් හරි මොනවා හරි හේතුව කවුරු හරි ඉන්නවා නම් කරුණා කර ඒ කෙනාට උදව් කරන්න. තරාතිරම කුමක් හෝ වේවා. ඇයි මොකද අප්සෙට් එකකින් මොකද මූඩ් එක මෙහෙනවා. කියපන් මොකද අවුල? ඒ ප්‍රශ්න දෙක තුන අහන්න. අහලා පොඩ්ඩක් ආරවුස්සලා මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අර බය නැතුව දැන් ડોක්ටර් කෙනෙක් ළඟට යන්න කිව්වහම අපි යට හරි අප්සෙට් නේ අපිට. ඒ හොඳම ඊළඟ රීචබල් කෙනා තමයි කවුන්සලර්. කවුන්සලර් ළඟට යන්න පුළුවන්. කවුන්සලර් ළඟට යනවායි ප්‍රශ්නයක් නෑ. ડોක්ටර් කෙනෙක් ළඟට යන්න කිව්වම තාමත් අපේ සමාජයේ සෑහෙන ලොකු අර්බුදයක්. තාම ටිකක් පැකිලීමක් තියෙනවා. හැබැයි කවුන්සලර් කෙනෙක් යන්න කිව්වම ටිකක් ෂේප්. කමක් නෑ. හැබැයි ජීවිතේ නැති වෙන නිකම් දරුණු ඒවා තියෙනවා නම් කවුන්සලර් ළඟට යන්න එපානේ. කොහොම හරි ડોක්ටර් ළඟට අරගෙන යන්න. අපිට පුළුවන් අර අඩු වෙලා ගියපු කිමිකල් ටික ඖෂධ වලින් වැඩි කරලා දීලා తాවකාලිකව එයාගේ ජීවිතේ සුවපත් භාවයටපත් කරලා ඊට පස්සේ එයාගේ ජීවිතේ කන්ටිනියු කරන්න ඕනේ කරන මොනවා හරි හිතන විදිහේ වෙනසක් තියෙනම් ඒව නැත්නම් එයාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න ඕනේ කරුණු කාරණා ටික දෙවනුව අපිට උදව් කරන්න පුළුවන්. එක්ක උපදේශනෙන් නැත්නම් අපිම කරනවා. අපි කියන සයිකෝതെරපි කියලා. ඒ කියන්නේ නැති වෙච්ච කිමිකල් ටික දැන් කිමිකල් නැහැ. දැන් කිමිකල් නැතුව යාට වැඩ කරන්න බෑනේ. කිමිකල් නැතුව යාට මැරෙන්න මම හිතන්නේ. අපි කිමිකල් ටික වැඩි කරලා දෙනවා. වැඩි කරලා දෙනකොට අප් වෙනවා. අප් වෙලා අයියෝ මට මේ මෙහෙමත් හිතුණා නේ ડોක්ටර් කියලා ඇවිල්ලා අපිත් එක කියනවා. හැබැයි එහෙම කියලා අපි අතාරින්නේ අපි ඊළඟට යාගේ ජීවිතේ වෙන්න ඕනේ වෙනස්කම් ටික කියලා දෙනවා. ජොබ් එක ස්ට්‍රෙස්ෆුල් නම් බලන්න ඔයා වෙන පොසිෂන් එකකට ඉල්ලන්න. එහෙම නැත්නම් ඔයා ජොබ් එක මාරු කරන්න. එහෙම නැත්නම් ඔයාගේ මේ වැරද්ද තියෙනවා ඔයාට තරහ පාලනය කරගන්න බෑ. ඒක නිසා තමයි ඔයාට මේ ප්‍රශ්න මම තරහ පාලනය කරන හැටි ඔයාට කියලා දෙන්න. එහෙම නැත්නම් ඔයා මේ මත්ද්‍රව්‍ය ගන්නවා මේ මත්ද්‍රව්‍ය නිසා තමයි ඔයාගේ මේ මානසික හැකියාව නැති වෙලා තියෙන්නේ. අපි මත්ද්‍රව්‍ය නවත්තන්න මම බේත් දෙන්න. ඒ කියන්නේ එයා ડિප්‍රෙෂන් හැදෙන්න හේතු වෙච්ච කාරණා පුළුවන් තරම් අපි යාට කරෙක්ට් කරලා දෙනවා. කරෙක්ට් කරලා දෙනවා බොහෝ වෙලාවට නිකම්ම කරෙක්ට් වෙනවා බෙහෙත් බොනකොට එයාගේ මානසික ශක්තිය නායි අවදි වෙනකොට එයා නෝමල් වෙනකොට එයාගේ ප්‍රශ්න විසඳගන්නවා. එයාගේ ප්‍රශ්න විසඳගන්නවා. ඉවසන්න බැරි ඇයට ඉවසීම එනවා. ඊට පස්සේ වයිෆ් එක හොඳට කතා බහ කරනකොට වයිෆුත් හැදෙනවා. ළමයි එක්ක හොඳට ජීවිතය ගත කරන්න කිව්වහම තාත්තා දැන් තරහ යන්නේ නැහැ තාත්තා හොඳයි කිව්වහම ළමයිනුත් ආදරේ දෙනවා. ඒ ආදරෙම එයාගේ ලෙඩේ හොඳ වෙනවා. හැබැයි අර ඉනිෂියල් මැනිපුලේෂන් එක ඉන්ටර්වෙන්ෂන් එක අපි කරන්නම ඕනේ. නැත්තම් යාව ගොඩ දාගන්න බෑ. නැත්තම් එයාට යාව නැති වෙනවා. අපිටත් සමාජයට වැඩදායක මිනිස්සෙක් නැති වෙන්න පුළුවන්. ඔන්න ડિප්‍රෙෂන් වල තමයි. මේ ડિප්‍රෙෂන් එකත් සමහර අයට කාලයක් යනකොට සමහර අයට මේ ડિප්‍රෙෂන් එක කාලයක් යනවා. බයි ටයිම් කාලයක් යනකොට අපිට පේන තව වෙනස්කම් ටිකක් පේන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් ඒ කෙනාගේ ඥානවල අර 100ට 1ක් හරි එහෙම නැත්තම් පරම්පරාවේ එයාට මානසික රෝග තියෙනවා නම් එයාට පොඩි ප්‍රශ්නිකුත් ඇති එයාට ඇබ්නෝමල් බිහේවියර්ස් එන ඇබ්නෝමල් වෙන්න ඇති ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් ටික කාලයක් ඇති ප්‍රතිකාර කරේ නැත්නම් එයා ඇබ්නෝමල් වෙනවා එහෙම නැත්නම් ඥානගතව මොනවා හරි මානසික රෝගයකට සම්බන්ධයක් තියෙනවා නම් එක්ක පරම්පරාවේ තියෙනවා නැත්නම් අපි දන්නේ නැහැ කොහේ හරි ඇති එයා අර 101 කුලකයට පොදු ජනගහණයෙන් 101 කුලක කෙනෙක් නැත්නම් පරම්පරාවේ 80%කට කොහේ හරි තැනක මානසික රෝගයක් තියෙන කෙනෙක් මොනවා හරි ගැටලුවක් වුණාම එයා ඇබ්නෝමල් වෙන්න පටන් ගන්නවා පළවෙනි ඇබ්නෝමැලිටි එක තමයි මිනිහෙක් අමුතු වෙන මතක තියාගන්න. මේ මිනිස්සයා මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ආකාරය වෙනස් වෙනවා. ගනුදෙනු කරන ආකාරය වෙනස්. සාමාන්‍ය මිනිහෙකුට දැනෙන දේවල් ටික එයාට නොදැනී යන්න පටන් ගන්නවා. ලැජ්ජාව නැති වෙනවා. තමන්ගේ ආත්ම ගරුත්වය කියන එක නැති වෙනවා. වෙන කෙනෙක්ට දැනෙන දේ එයාට දැනෙන්නේ නැති වෙලා යනවා. ඒ කියන්නේ වචන කතා කරනකොට එයාගේ හිත රිදෙනවා කියන එක එයාට තේරෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ තනියම කියවන්න පටන් ගන්නවා. අඳින පළදින හැටි වෙනස් වෙනවා. කන බොන හැටි, ගමන් බිමන් යන හැටි වෙනස් වෙනවා. කිසිම හේතුවක් නැතුව මූණ hina වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කිසිම හේතුවක් නැතුව අඬන්න පටන් ගන්නවා.
සමහර වෙලාවලට එයාට එක එක ඒවා ඇහෙන්නත් පටන් ගන්නවා. අපිට ඒක පේන්නේ නමුත් එයා කතා කර කර කායික හරි කතා කර කර යනවා වගේ තමයි පේන්නේ. සමහරවිට කතා කර කර ඉන්නවා. මේවා මේ නොවෙන්න පුළුවන් දේවල් නේ මතක තියාගන්න ඔබටත් ඒක වෙනවා ඇති. දෙමව්පිය අපිට ඇවිල්ලා කියනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ළමයිගේ මේ ඒ කියන්නේ අම්මලා ඇවිල්ලා කියනවා ડોක්ටර් මෙයා මේ තනියම කතා කර කර ඉන්නවා. මම ඊයේ දැක්ක මේ කණ්ණාඩියත් එක්ක කතා කර. සමහරවිට අධිකතර බයක් එනවා. හේතු රහිත බයක් එනවා. හේතු රහිත සැකයක් එනවා. මේක ගොඩක් පිරිමියට එන්නේ හේතු රහිත සැකය. ඒ කියන්නේ වයිෆ් තමන් ඉන්න කෙනාව සැකයි. එයාටම තේරෙනවා මේක සමහර ප්‍රතිශතයකටම තේරෙනවා සැකයි කියලා. සමහර කට්ටියකට තේරෙනවා මේක අවුල්. ඒගොල්ලෝ මේන ડોක්ටර් මේ මට නේ හරියට වයිෆ් සැකයි මම හරියට සැක කරනවා. සමහර අයට බහුතරයකට ඒක තේරෙන්නේ නැහැ. ඌ සැක කරනවා, යට ඇඳුම් බලනවා, ෆෝන් එක බලනවා, එක සිද්ධි හදා ගන්නවා. මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා දවසක් මගේ ළඟට ආවා. ඒ පිරිමි කෙනා ඇවිල්ලා කියනවා මේ බලන්නකෝ ડોක්ටර් මේ මට කියන්නේ නැතුව ගෑනු රට ගිහිල්ලා මේකේ පැනලා ගිහිල්ලා මිනිහෙක් එක්ක. කොහොම මෙහෙම කතා කරලා මම අහුම්කන් දීලා හා හරි කියලා දුවත් එක්ක ආවේ. ඊපස්සේ තාත්තාට එළියට යන්න කියලා දුව වාඩි වෙනවා මගේ ඉස්සරහින්. වාඩි වෙලා කියනවා ડોක්ටර් මම තමයි අම්මව රට ඇව්වේ කියලා. අම්මා තනියම ගියේ කියලා. තාත්තගේ මේ ලෙඩේ සනීප වෙනකම් මම අම්මව රට ඇව්වා. අම්මා තාත්තට ඉන්න දෙන්නේ මමයි රට ඇව්වේ. ඒ තරමටම අපි දන්නේ නැහැ අපි දැනුවත් නැහැ මතකද ඒක තමයි මේ රෝගවල තියෙන අතිශය භයංකරකම අපිට උණක් කැස්සක් කෙම්බිරිස්සාවක් ඇසිඩ්ලක් එනවා නම් අපි දන්නවා අපි මේකට වෙදකමක් කරගන්න ඕන කියලා. නමුත් මානසික රෝගයක් හැදුනහම පළවෙනි ලක්ෂණ තමයි අපි ප්‍රතිකර්ම ප්‍රතික්ෂේප කරන එක. මට බේත් ඕනේ නැහැ මට පිස්සු නැහැ තමුසනට තමයි පිස්සු කියන එක තමයි පිස්සුවේ පළවෙනිම ලක්ෂණය. ඒ නිසා ඊ වගේට හරියම කරුණාවෙන් ඉවසීමෙන් අප්‍රෝච් කරන්න ඕනේ. හරියම ටැක්ට්ෆුල්. සමහර අයට ඒගොල්ලන්ගේ ඥාතීන්ගේ අනුදැනුම මත අපි ප්‍රතිකර්ම පවා දෙනවා ඒගොල්ලන් නොදැනුවත්ව. ඊට පස්සේ මනස අවදි වීගෙන එනකොට ඊට පස්සේ තේරෙනවා ටික ටික මට මේ පොඩි අවුලක් තියෙනවානේ මේකට බෙහෙත් ගන්න ඕනේ කියලා. කියන්නේ මානසික ලෙඩේ හොඳ වේගෙන එනකොට තමයි එයාට මේ බෙහෙත් ගන්න ඕනේ කියලා හිතෙන්නේ. ඒක නිසා නිකන් ඇබ්නෝමල් මිනිස්සෙක් දැක්කහම මේ ගණන් නොගෙන පවුට ටිකක් පිස්සු කියලා නිකන් ඉන්න එපා. පව් ටිකක් නෙමෙයි කවුද දන්නේ හොඳටම පිස්සුද කියලා. මානසික රෝග ප්‍රතිකර්ම වලින් සුව කරන්න පුළුවන්. හැබැයි සීනි දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ සමහර මානසික රෝග වල දැන් සීනිකින් තියෙන කෙනාට ජීවත් වෙන්න සීනි බේත් බොන්න ඕනේ. සීනි බේත් බිව්වේ නැත්තම් සීනි වැඩි වෙනවා. ඒ වගේ තමයි මානසික ගැටලු තියෙන කෙනාට ඒ කිමිකල් එක දීලා අපි බේත කියලා කිමිකල් යන්නේ. අපි ඒ අඩුව පුරවනවා. එක්කෝ වැඩිපුර තියෙන එක අඩු කරනවා නැත්තම් අඩුපුර තියෙන එක වැඩි කරනවා එච්චරයි. ඉතින් එයා ඊට පස්සේ සුවපත්. එයා නිරෝගී කෙනෙක්. බෙහෙත් වලට එනකොට මුළු ලංකාවෙම ජනගහනයේ තියෙන ප්‍රශ්නයක් අපිට වඩා මේ ડોක්ටර්ලා වෙන්නේ හදනවනේ. ડોක්ටර් මේකේ සයිඩ් දැන් බෙහෙතක් ගහපුවම දැන් අපිට තියෙන ලොකුම අභියෝගය. ඇවිල්ලා ඉන්ටර්නෙට් එකේ ගහලා ආපෝ මේකේ මෙච්චර සයිඩ් ඉෆෙක්ට් තියෙනවනේ මේක මට බොන්න බෑ කියලා කියනවා. යකෝ අපි මොන මගුලකටද එහෙනම්? මේ වෛද්‍ය වෘත්තිය අපි ඔය පෙත්ත කටට ගත්ත වෙලාවෙ ඉඳලා මුත්‍රා එක්ක හරි මල පහ එක්ක පිට වෙනකම් වෙන සියලුම දේ අපි දන්නවා. ડોක්ටර් තමයි ඉෆෙක්ට් එකයි සයිඩ් ඉෆෙක්ට් එකයි බැලන්ස් කරන්නේ. බැලන්ස් කරලා ලෙඩේ බලලා ඉෆෙක්ට් එකට තමයි අපි බෙහෙත් දෙන්නේ සයිඩ් ඉෆෙක්ට් එක මැනලා. දැන් හරි අමාරුයි තරුණ ළමයින්ට බෙහෙත් කරා. chat GPT එකෙන් අහනවා ඉන්ටර්නෙට් එකේ ගහනවා අම්මට සිරි සයිඩ් ඉෆෙක්ට් ඊට පස්සේ තව මාසෙකින් යනවා හොඳටම ට්‍රැක් එක පැනලා. දැන් බලහන්කො සයිඩ් ඉෆෙක්ට්. සීනි බෙහෙත් බොන්නේ අක්මාව වකුගඩුව නරක් වෙයි කියලා. කොච්චර ඉන්න මේ ඊයේ පෙරේද CEO කෙනෙකුත් මගෙන් ඇවිල්ලා කියනවා ડોක්ටර් මෙට්ෆෝමින් වලට වකුගඩුව නරක් වෙනව නේද කියලා. මගේ කටට කුණුහර පාවෙ නැති එක විතරයි මෙච්චර උගත් මිනිහෙකුත් මේක කියනවනම් අර නූගත් අම්මන්ඩිලා මේව නොකියන එකම තමයි පුදුමයි. ඒක පුදුමාකාර සමාජ මිත්‍යාවක් නේ. 60000කට එහා පැත්තේ සීනි වලින් ආබාධිත වෙනවා අපිට අවුරුද්දකට. සීනි හින්දා ලංකාවේ ජනගහනය තව ටික දවසකින් පහකට එකක් සීනි. ඊළඟ මේ අවුරුද්දේ ඉඳලා තුරෝ කතනේ. 5 දිනෙන් ගත්ත ටිකකට සීනි. බේත් නොබී හිටියොත් මුන් සෙට් එක අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් 6ක තුළ අපි මේ ජනගහනය අනිවාර්යයෙන්ම අබ්බගාතිය වැඩි වෙනවා. ඒ කකුල් කැපිලා. නෑ මං ඒගොල්ලන්ගේ අහන කතාවක් තියෙනවා. හරි. මේ බේත් පෙත්තට ඔයාගේ වකුගඩුව නරක් වෙන හිතවත් මිනිස්සු අපි ගම්වල ගනුදෙනු කරන මේ ඔයාගේ වකුගඩුව නරක් වෙනවා නම් නරක් වෙන්න බේත් දෙනවා නම් අම්මේ මගේ වකුගඩුව තමයි ඉස්සෙල්ලාම නරක් වෙන්න ඕනේ. නෑ දොස්තරලා එහෙම නෑ. ඔයාට කෙලවෙන්න බේත් පෙත්තක් දෙනවා නම් හත් කිලෝගේ මට කෙලවෙන්න බෑ හේරටම මඩ කලින්. නිකමට ඒ පොයින්ට් එක හිතන්නකෝ. වෙන ඔක්කොම පැත්තකින් යන්නකෝ. ඒ නිසා මතක තියාගන්න වෛද්‍යවරයාගේ තියෙන ඒ කියන්නේ මෙඩිකල් ඩිසිෂන් එක. දැන් අපි වාහනේ බාස් කියන එක අහනවා. මාත්‍යෝ වැඩි ක්ලච් එක පරිස්සමට දෙන්න ක්ලච් ප්ලේට් ගිහිල්ලා තියෙන්නේ. අපි හරියට ක්ලච් එක පරිස්සමට දෙනවා. නැත්තම් වැඩි ඇක්සලරේට් කරන්න එපා එන්ජින් මේ පොඩි රිපෙයාර් එකක් අපි බාස කියන එක අහනවා. ඩොකා කියන එක අහන්නේ නැහැ.
මට ඇඟට අමාරුවක් නෑ එනවා කට්ටිය නිකන් මෙහෙම ඇඟ කරකව ඉන්නේ. කොට ප්‍රෙෂර් නෑ මට දැනෙන්නේ. නිකන් මනියා බොරු කියනවා වගේ උට නෑ. එතකොට මම මේ බොරුවට ප්‍රෙෂර් කියන්නේ නෑ. එහෙම නෑ. මේවා දැනෙන්නේ නෑ. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් සීනි දැනෙනකම් ඉන්න එපා. ඔයාට දැනෙනවා නම් you are too late. අන්තිමේදී ડોක්ටර් මේ මුත්‍රා ටිකක් පෙන වගේ යනවා. හා ඇත්තද? ඊටු ටිකක් හිටියා වගේ ඉන්න. ડોක්ටර් පොඩ ඔළුවේ කැකුවේ පපුව රිදෙනවා ડોක්ටර්. අපි උන්ට පපුව රිදෙන කම්ම ඉන්න වෙනවා. ඊට පස්සේ වකුගඩුව නරක වුණාට පස්සේ හොරියට බේත් ටික බොනවා ඊට පස්සේ. දැන් වකුගඩුව නරක වෙනවා. මං කියනවා දැන් බොන්න එපා වැඩක් නෑ. ඒ නිසා මිනිස්සු හැටියට අපේ සමාජය හැටියට මේක හොඳට මතක තියාගන්න. සුදුසුකම්ලත් වෛද්‍යවරයාගේ නිර්දේශය අභියෝගයට ලක් කිරීම යෑම මහා මෝඩ නිවටකමක්. හරි මෝඩකමක්. මතක තියාගන්න සුදුසුකම්ලත් වෛද්‍යවරයාගේ. වෛද්‍යවරුත් ඉන්නවා එක එක ඒවා කතා කරනවා. දැන් ඔයාට මානසික ගැටලුවක් නම් තියෙන විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු ඉන්නවා. ඔයාට සීනි පිළිබඳ ප්‍රශ්නයක් තියෙන වෙනම සීනි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු. හાર્ට් එක නම් හાર્ට් එක සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු. කට්ටිය ඇවිල්ලා මැසිවිලි නගනවා අපි ඉතින් අර පොඩි ලෙවල් එකේ ඉන්න ડોක්ටර්ස්. ඒ ડોක්ටර් මං දිහා කතා කරෙත් නෑ වචනයක් කතා කරන්න ඕනේ එන විදිහට සමහර වෙලට ලෙඩාගේ එන පේනවා. ලෙඩේ ගැන කියන්න පුළුවන්. ඉතින් විශේෂඥයෝ ලංකාවේ බොහෝම ටික දෙනා ඉන්නේ. බොහෝම ටික දෙනා ඉන්නේ. ඉතින් උන් එන ලෙඩ ප්‍රමාණය වැඩි. ඉතින් එක ලෙඩෙක්ට ගත කරන කාලේ හරිම අඩුයි. ඒ නිසා මොනවා හරි අපි හරි ප්‍රශ්නයක් ඕකේ සෙකන්ඩ් ඔපිනියන් ගන්න. තවත් ડોක්ටර් කෙනෙක්ගේ සෙකන්ඩ් ඔපිනියන් එක ගන්න. ඒක ලෝකේ තියෙන ප්‍රැක්ටිස් එකක්. අපිම කියනවා මේ තව ડોක්ටර් කෙනෙකුටත් මේක පෙන්නන්නකෝ. සෙකන්ඩ් ඔපිනියන් එක ගන්න. ඒ ඔපිනියන් එක ගන්න එපා නොන් මෙඩිකල් කෙනෙක්ගෙන්. මෙඩිකල් ප්‍රශ්නයකට නොන් මෙඩිකල් කෙනෙක්ගෙන් ඔපිනියන් එකක් ගන්න එපා. ඒක තේරුමක් නෑ. රාජ භාෂාවෙන් අහන එක වඩු භාෂාවෙන් අපි කවදාවත් අහන්නේ නෑනේ. මෙඩිකල් ප්‍රශ්න ඕකේ සෙකන්ඩ් ඔපිනියන් මේ ડોක්ටර් ළඟට යනවා නම් අඩු වෙන්නේ මම සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්නවා. yes it's a recognized practice. කවුරුත් එකට තරහ වෙන්නේ නෑ. තේරෙනවනේ? ඒ නිසා මතක තියාගන්න සමහර වෙලාවට අපිට බේත් පෙත්තක් දෙන්න ඕනි වුණොත් ඒකට බය වෙන්න එපා. ડોක්ටර් මේ මට පිස්සු බෙහෙත් දෙනවා මට පිස්සුත්. ඔයා පිස්සු හැදෙන එක වළක්ව ගන්නයි සමහරවිට මම බේත් පෙත්ත දෙන්නේ මතක තියාගන්න. බෙහෙත් දෙන හේතු දෙකක් තියෙනවා. එකක් ඔයාට හැදිලා තියෙන ලෙඩේ හොඳ කරන්න. දෙක ඔයාට තව ලෙඩ හැදෙන එක නවත්ත ගන්න. ඒ නිසා බෙහෙත් වලට බය වෙන්න එපා මතක තියාගන්න. අපි හොඳට බෙහෙත් බලලා කිරලා මැනලා ටක්කෙර දෙන්නේ. ඒ කරලත් සමහර වෙලාවට එකම පෙත්ත මම ඔයගොල්ලෝ හැමෝටම දුන්නොත් එකිනෙකාට වැඩ කරන්නේ වෙනස් විදියට. විශේෂයෙන්ම මනස සම්බන්ධ බෙහෙත්. හරි අභියෝගයක් අපිට. ඒ කියන්නේ මේ ප්‍රොෆෙෂන් එකට කවුරුත් එන්නේ නැති. හරිම අමාරුයි. හරිම මේ සෙල්ෆ් සැටිස්ෆයි ඉන්නේ නැහැ. දැන් සර්ජන් මහත්තයෙක් නම් ඔයා ඇපෙන්ඩිසයිටිස් වෙලා බඩ රිදෙවනෝ කියාගෙන එනවා. උණ්ඩුක පුංචි අයින් කරා ඔයා ලෙඩේ සුවයි. හැබැයි මානසික රෝගෙ එහෙම නැහැ. මේ තනි පෙත්ත වුණත් එක එක අයට වැඩ කරන්න වෙනස් විදියට. ඉෆෙක්ට් එකට කලින් සයිඩ් ඉෆෙක්ට් එක එනවා. ඉතින් සයිඩ් ඉෆෙක්ට් එක ඉවසගෙන දොස්තර විශ්වාස කරගෙන බොන්නේ බොහොම කීප දෙනා. අනිත් ඇතැරලා දානවා. ඉතින් අපිට මිනිස්සු නැති වෙනවා. මිනිස්සුන්ට මිනිස්සු නැති වෙනවා. ඒක තමයි වෙන්නේ. right